අයිබෝන් හැමෝටම සුප සන්ධ්‍යාවක්. ඉතිං ඔයාල හැම දෙනෙක්කම මුලින්ම සාදරයෙන් පිළිගන්නවා අපේ එදිදස් 26 පළගෙන බැච්චකේ ෆ්‍රී සෙමින එකට. ඉතිං මුලින්ම කියන්න මේ මගේ පොයිස්සක වල්ට පැදිල හෙනවාද. හරි තැංකෝ. හරි හරි මුලින්ම මේ අපේ සෙෂන් එක අදි ස්ටාර්ට් කරන්න කලින් ද මේ කෝස් එක උගන්නන ගුරුවරයා පිළිබඳ පොඩි විස්තරයක් කරන්න. හරිද මම තමයි ඔයාලට මේ කෝස් එක සම්පූර්ණයෙන්ම කවර් කරන්නේ. හරි මේ මුලින්ම මම ගැන මම පොඩ්ඩක් විස්තර කරන්න. මම කවුද කියනක මොකද ඔයාලා මොනවද ඉගෙන ගන්නවා නම් ඒ උගන්නන කෙනාගේ පසුබිම ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපි යමු අද අපිට කතා කරන්න තියෙන මාතෘකාවලට. හරි. ඉතින් මගේ නම ශවින් නිකේෂ් පණ්ඩාරනායක. ඉතින් සෝෂල් මීඩියා වල සර්ච් කරලා බලන්න පුළුවන්. රයිට්. ලින්ක්ඩ්ඉන් එක තමයි මම හිතන්නේ හොඳම ප්ලැට්ෆෝම් එක තව කෙනෙක්ට ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා නම් මේ ප්‍රොෆෙෂනලි. හරිද? අපිට Facebook Instagram ඕන දෙකක් අපිට පෙන්වන්න පුළුවන්. බට් අර ප්‍රොෆෙෂනලි අපිට ඒ කියන්නේ අපිව කාට හරි ඉන්ට්‍රොඩියුස් කරනවා නම් අපිට හොඳම ප්ලැට්ෆෝම් එක තමයි LinkedIn. ඉතින් LinkedIn account එකක් නැති කට්ටිය අනිවාර්යයෙන්ම LinkedIn එකක් ක්‍රියේට් කරගන්න. රයිට්. මම ඉස්සරහට ඒ ගැනත් ඔයාලට කතා කරන්නම්. LinkedIn එකක තියෙන වැදගත්කම් මොනවද කියන එක. ඒක ගොඩක් ලොකු ඔපචුනිටීස් ගන්න පුළුවන් තැනක් LinkedIn කිය. හරි. ඉතින් මම දැනට එකන්න මගේ වෘතිය විදිර මම කරන්නේ UX හර දෙකැන යුස ඉන්ටෆේස් ඩිසයිනින් එමනත්තා යුස එක්ස්පිරියන්ස් ඩිසයින් කෙනෙක් විදිහට. ඉතිං මේ රෝල් එක මම අවුරුදු දෙකක් ඉදර ඉඳල ෆලෝ කරනවා. මේ අවුරුද්ධ මුලදි මගේ රෝල් එක මම ස්පෙසිෆයි කරනවා AI ඉන්ටග්‍රේටඩ් UX ඩිසයින කෙනෙක් විදිහට. එකන්නේ මම ඕනම කෙනෙක්ට ගැලපෙන විදිර UI ඩිසයින් කර ඉඳලා මගේ රෝල්ල එකම වෙනස් කරනවා AI සොලිෂන් සොල්ට විතරක්. ඇයිහෙම මේ අප රෝල එකක් ස්පෙසිෆයි කරන්න කියන එක ගෙන මංවාට ඉස්සරපේ ලාසගේ සේෂණය එකදි කතා කරනවා එක වල්ට ගොඩක් දෙකත් වෙයි. එකට හේතු කිහිපයක් තියෙනවා සහ මේ අපිට ඉස්සරහට යනකොට එක කෙනර මේ දැන් අපි UI ඩිසයින කෙනෙක් කිව්වාම ලොකු රේංච එකක් තේරවන අපිට ගැනගන්න සහ අපිට කව කරන්න හැබැයි අපි එකකට ස්පෙසිෆය වුනට පස්සේ මේ අපිට ඉන්ඩස්ට්‍රේක ගැන විතරයි අපිට විස්තර හොයන්න සහ අපි අනිවාර්යම මාස්ටර් කරන්න ඕනේ ඉන්ඩස්ට්‍රිකට එන්න කලින් අපි ස්පෙසිෆයි කරනවා නම් අපේ රෝල් එක. හරිද? ඒක ගැන ඉස්සරහට විස්තර කතා කරන්න. ඉතින් මේ මම අවුරුදු 7ක් විතර වෙබ් ඩිසයින් කරනවා. හරිද? අවුරුදු දෙකක් විතර තමයි මම UI UX පැත්තට ඇවිල්ලා. මේ ඉතින් මම මුලින්ම පටන් ගත්තේ WordPress වලින්. හරි. ඊට පස්සේ තමයි UI UX වලට ආවේ. WordPress වලට කලින් මම කෝඩින් වලින් වැඩේ පටන් ගත්තේ හැබැයි අර තියෙනවා ඉතින් එක එක කට්ටිය එක එක ස්කිල්ස් තියෙනවා ඉතින් මට කෝඩින් වැඩේ සෙට් වුණේ නැහැ. ඊට පස්සේ තමයි මම ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි එකට එහෙම නැත්නම් ඩිසයින් පැත්තට ආවේ. මම ඇත්තරම මේ කෝස් එක දැන් මෙහෙමයි. දැන් මේ කෝස් එක කරන්න ප්‍රධානතම හේතුව තමයි මගේ හොබි එක. හරිද? මම ඉන්ඩිවිජුවල් ICT ක්ලාස් කරන කෙනෙක් ඕලෙවල් ස්ටඩන්ස්ලට රයිට් මේ ඉති මගේ හොබිය එක තමයි උගන්න එක හරිද මම සමනින් කැමති එක කට්ට එක ආසාවල් තියෙනවන ඉතින් ඒනිසා තමයි ම මේක පටන්ගත ම සෑහන කාලෙ දම ඩිසයින් කෝස්සෙක් කරනවා රයි් මේ ඒ ඉන්ටග්‍රේට් කියන එක පටන්ගත්තේ ගිය අවුරුත්තේ නොවම්බ වල වගේ නන්තමයි ඒ ඉන්ටග්‍රේට් කියන්නේ වෙබ් ඩිසයින් සොලට ඒ ඉන්ටග්‍රේට් කරලා කොහොඳ වැඩ කරන්න කියන ගැන කතා කරන්න ඉතින් මේ මම දැනට ඉන්ඩස්ට්‍රිකේ ඇක්ටව් වැඩ කරන කෙනෙක් හරිද ම දැනටත් ප්‍රජෙක්ස් කරනගමගෙන මංවලට පෙන්න්න ඉස්සරටය ඉතින් මේ අපි මේ කෝස එකේදී තියරී එමනැත්තං සාමාන්‍යයෙන් අර අපි ගෙන පොතේ පතේ තියෙන දේවල් කියල අන්න ඒ වගේ දේවල් නෙවෙයි ඊට හා ගිල්ල අපි ගොඩක් දේවල් කතා කරනවා මොකද මම මට තියෙන අවුරුදු 7ක එක්ස්පීරියන්ස් එකත් එක්ක ක්ලයින්ස්ලත් එක්ක වැඩ කරලා ඒ තියෙන සමහර ක්ලයින්ස් ලකින්
බැනුම් අහලක් තියෙනවා. ඒ බැනුම් ආපු විදියවල් එතකොට ඒවා හදාගත්ත කොහොමද මේ හැම දෙයක්ම ඒ හැම එක්ස්පීරියන්ස් එකක්ම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා මේ කෝස් එක ඇතුළේ. හරිද? ඉතින් එක්ස්පීරියන්ස් ෂෙයා කරගත්ත වගේ රිසල්ට් ටිකකුත් මම ඔයාලට පෙන්නන්නම්. හරිද? ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් එතකොට. ඉතින් මේ ෆීල්ඩ් එකේ මොකද වෙන්නේ කියන එකත් එක්ක තමයි ඉස්සරහට අපි යන්නේ. මේ කෝස් එක කියන්නේ මේක ඩේලි අප්ඩේට් වෙන කෝස් එකක්. සමහර වෙලාවට ඔයාලට සෙෂන්ස් දැන් මම ඔයාලට ස්ලයිඩර්ස් හදලා තියෙන්නේ ප්‍රසන්ටේෂන්ස් කරලා තියෙන්නේ. හැබැයි සමහර වෙලාවට මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන ටොපික් එක අපි එදාට කතා කරාට ඒ ප්‍රසන්ටේෂන් එකේ තියෙන ඉන්ෆර්මේෂන්ස් වලට වඩා ගොඩක් වෙනස් ඉන්ෆර්මේෂන්ස් අපිට එදා සෙෂන් එකේදී කතා කරන්න වෙයි. මොකද ඩේලි අප්ඩේට් වෙන ෆීල්ඩ් එකක් තියෙන නිසා අපි අද කරන සෙෂන් එකේ සමහර දේවල් හෙට එනකොට අප්ඩේට් වෙනවා. ඒතකොට මේ දේවල් මම ඔයාලට අයත් කතා කරන්න ඕනේ. ඉතින් ඒ වගේ ගොඩක් අප්ඩේටඩ් විදිහට ඉස්සරහට යන කෝස් එකක් මේක. ඉතින් අප්ඩේටඩ් විදිහට ඉන්න කෙනෙක් විදිහට තමයි මේ කෝස් එකත් ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් මේ කෝස් එක පටන් ගන්න හේතු කිහිපයකුත් තියෙනවා. හරිද? මේ මගේ LinkedIn එකට ගිහලා බලන්න මම ගැන විස්තර ගොඩක් ඔයාලට හොයාගන්න පුළුවන්. මම ටයිම් එක වෙස්ට් කරන්නේ නැහැ ඒක වෙනුවෙන්. ඔයාලට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද කීප දෙනෙක් මගෙන් ප්‍රශ්න කීපයකුත් අහලා තියෙනවා සෙෂන් එකට කලින්. මම ඒවට ආන්සර්ස් ටිකක් ඔයාලට දෙන්නම්. ඉතින් මේ මෙතන මගේ එක්ස්පීරියන්සස් තියෙනවා මම වැඩ කරන තැන්වල. එතකොට මම මොනවද වැඩ කරලා තියෙන්නේ, එඩියුකේෂන් ක්වොලිෆිකේෂන්ස් මේ හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? මෙහෙමයි. පළවෙනිම කාරණාව තමයි ඇයි මේ විදිහට කෝස් එකක් ස්ටාර්ට් කරන්න. හරිද? දැන් ලංකාවේ කෝස් ක්‍රියේටර් කෙනෙක්ට තියෙන තැන ගොඩක්ම පහත් තැනක්නේ. හරිද? මොකක් හරි දෙයක් ඉගෙන ගත්තට පස්සේ කෝස් කාර්යයා කියලානේ කියන්නේ. ඒක මෙහෙම ඒක හැමෝටම අපිට මේ ඉම්ප්ලිමන්ට් කරන්න බෑ. හැබැයි සමහර කට්ටිය ඉන්නවා මේ අර අපිට කියන්නේ සල්ලි හොයන්න තැනක් නැතිකොට ඒගොල්ලෝ කෝස් කරන කට්ටියත් ඉන්නවා. එහෙම නැතු ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන ගමන් තමන් දන්න දෙයක් ෂෙයා කරන කට්ටියත් ඕන තරම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. හරිද? ඉතින් මේ කෝස් එක පටන් ගන්න ප්‍රධානතම හේතුව තමයි එකක් මගේ හොබි එක. ඒ කියන්නේ මම උගන්වන්න ආස නිසා ප්‍රධානතම හේතුව. සහ අනිත් එක මේ මට හිතුණ දෙයක් තමයි අපිට නැති වුණ ඔපචුනිටිස් මේ විදිහට කෝස් එකක් හරහා මේක ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න කට්ටියට දෙන්න පුළුවන් කියන එක. හරිද? ඒ කියන්නේ හරි පාර පෙන්වන්න පුළුවන් කියන එක. ඉතින් මෙහෙමයි. දැන් YouTube එකේ තියෙනවනේ ඕන තරම් වීඩියෝස් අපිට බලන්න පුළුවන්. හරිද? මම මේක ගැන තව දුරටත් ඉස්සරහට කතා කරන්න. YouTube එකේ වීඩියෝස් ගොඩක් තියෙනවනේ. දැන් ඕන කෙනෙක්ට ගිහිල්ලා වෙබ් ඩිසයින් කියන්නේ මොකක්ද කියලා YouTube එකේ ගහුවොත් එම් වීඩියෝස් ඕන තරම් ඔයාලට හම්බ වෙනවා. ඕන තරම් ඉගෙන ගන්න රිසෝසස් තියෙනවා. හරිද? මේ හැබැයි ඔය YouTube එකේ තියෙන ගොඩක් වීඩියෝස් වල තියෙන්නේ මේ ඒ වීඩියෝ එක කට් ඇන්ඩ් පොලිෂ් කරලා නැති. ඒ කියන්නේ වීඩියෝ එකක එරර් එකක් ආවොත් එහෙම ඒ එරර් එක ෆික්ස් කරන විදිය ගොඩක් වෙලාවට ඒ වීඩියෝස් වල. ඒ කියන්නේ සම්පූර්ණයෙන් පටන් ගත්ත වෙලාව ඉඳලා කම්ප්ලීට්ලි පැය දෙකක් නම් ඒ වීඩියෝ එක තියෙන්නේ. එයා මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් ඒ ප්‍රොජෙක්ට් එක ඒ පැය දෙක පුරාවටම යනවා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව. හැබැයි ඔයාලා ඒ ප්‍රොජෙක්ට් එක බලාගෙන කරද්දී සමහර තැන්වල එක එක ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් ආවට පස්සේ ඔයාලට ඒක අහන්න කෙනෙක් නැහැ. එතකොට මේ ප්‍රශ්න විසඳන විදිහේ වීඩියෝ එකේවත් නැහැ. කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. සමහරට රිප්ලයි එනකොට සෑහෙන කාලයක් ඔයාට එපා වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ ප්‍රශ්න තමයි ඔය ඒ කියන්නේ මේ YouTube එකකින් අපි ඉගෙන ගන්නකොට තියෙන මේ වගේ ඉන්ඩස්ට්‍රීස් වල. මොකද වීඩියෝ එකක් දාලා අවුරුද්දක් කියන අවුරුද්දකට කලින් විතර දාපු වීඩියෝ එකක් බලලා ඔයා ඉගෙන ගත්තොත් එහෙම ඔයාට ගොඩාක් දේවල් මිස් වෙනවා. මොකද මේ අවුරුද්ද ඇතුළත සෑහෙන දේවල් අප්ඩේට් වෙලා තියෙනවානේ. ඉතින් මේ ඒ වගේ දේවල් නිසා ඔයාලට මේ අපිට අපි ඉගෙන ගන්න කාලේ අපිට YouTube එකෙන් තමයි ගොඩක්ම මමත් ඉගෙන ගත්තේ. මම මේ කෝස් කරලා නෙවෙයි මම සෙල්ස් මේ තොට තමයි ඉගෙන ගත්තේ. ඉතින් එතකොට මේ මට තිබ්බ ප්‍රශ්න ගොඩකට තමයි මම මේ කෝස් එකක් කරා ආන්සර්ස් අරගෙන ගිහලා තියෙන්නේ. ඉතින් ඕක තමයි අනිත් හේතුව මම මේ කෝස් එක ස්ටාර්ට් කරන්නේ. හරිද? හරි. ඉතින් මේ අපි ඉස්සරහට කතා කරමු. ඔයාලටත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට ඒ ප්‍රශ්න කතා කරන්න පුළුවන්. මම මේ ඕනම දෙයක් මේ සම්බන්ධයෙන් හරි මට පර්සනලි මෙසේජ් කරලා තිබ්බා කීප දෙනෙක් මේ ප්‍රශ්න ටිකක් එයාලට තියෙනවා කියලා. මම මේ ප්‍රශ්න ටිකට අද ආන්සර්ස් වලට අරන් ආවා. ඒ ටිකත් අපි කතා කරමු. එතකොට මේ ගොඩක් කට්ටිය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි කියන්නේ මේක තමයි ලොකුම ප්‍රශ්නේ. හරිද? ගොඩක් කට්ටිය මගෙන් අහපු ප්‍රශ්නේ මේ WordPress web design කියන එක ඉගෙනගෙන වැඩක් තියෙනවද මේ 2026? හරිද? දැන් ඉස්සර මම මේ WordPress කියන එක ඉගෙන ගන්න කාලේ ජොබ් රෝල් එකක් තිබුණා.
වර්ඩ්ප්‍රෙස් ඩිසයින වර්ඩ්ප්‍රෙස් ඩිවලපර් කියලා දැනටත් රිමෝට් ජොබ්ස් තියෙන එක අපිට ඉන්ටර්නේෂනලි අපිට කියන රිමෝට් විදියට වැඩ කරන්න පුළුවන් ජොබ්ස් තියෙනවා මේ හැබැයි කම්පැන එකකට ගිහිල්ලා අපිට අර ජොබ් රෝල් එකක් විදියට ඉඳගෙන එහෙම කරන්න ජොබ් එකක් දැන්න ඉස්සර තිබුණ හර දැනුත් තියෙනවා හැබැයි වර්ඩ්ප්‍රෙස් ඩිසයින කෙනෙක් විතරක්න වාට ජොබ්‍රෝල්ල හම්බෙන නෑ වාට තමොක් හරි කෙන ක් පැත්තෙන් හරි මනතම වෙබ් ඩියලප කෙනෙ හරිවගෙන ඒමක් කරනම් ඒ පැත් අර පැත්තුන තොපසුන්ට එකක් තිය එම නැත්තන්දැන් ඩිරෙක්ම නැහැ වර්ඩ්‍රෙස් ඩිවලප එමනත්තා වෙබ්සයි් ඩිසයින කියලා ජොබ් එකක් දැන්න හරිද ඉතින් මේ ඕක නිසා තමයි ගොඩක් කට්ටියහන්නේ 2026 වෙනකොට මේක ඉගෙන ගන්න එකෙන් අපිට වැඩක් තියද අපිට තේරුමක් තියෙනවා කියන හරි මේකට සරල මුත්තරයක් දුන්නොත් ඔහු වෙනදටත් වඩා වැඩක් තියන හරි දෝකතමයි සරල මුත්තරේ ම පැදිලි කරන්න ලෝකේ තියෙනවනේ දැන් වෙබ්සයිටස් කියන වෙබ්සයිටස් තියෙනවන වෙබ්සයිටස් ගත්තොත් හෙම මේ වෙබ්සයිට්ස් වල 143 කියන ප්‍රසන්ටේජ් එකක් විදිහට වෙබ්සයිට්ස් කිව්වහම කස්ටම් කෝඩ් කරලා හදන වෙබ්සයිට්ස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් CMS කන්ටෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම් කියලා කියන අපේ WordPress වගේ ප්ලැට්ෆෝම්ස් වලට එතකොට ඔය හැම විදියකින්ම හදපු වෙබ්සයිට්ස් වලින් 143ක් තියෙන්නේ WordPress වෙබ්සයිට්ස් හරිද ඒක මේ 143ක් වුණිකම් පොඩි ප්‍රමාණයක් වගේ වලට හිතුණට සම්පූර්ණ මාකට්ෂයකින් 143ක් අල්ලලා තියෙන තනි ප්ලැට්ෆෝම් එකක් හරිද ඒ කියන්නේ මේ WordPress කියන තනි ප්ලැට්ෆෝම් එක මේක මේ මම WordPress ඉගෙන ගන්න කාලේ 141යි ගානක මට මතක විදියට තිබුණේ ඊට පස්සේ මට හොඳටම මතක ගාන 142.4 හරි ඒක තමයි හොඳටම මතක ගාන ඒක කොයි කාලෙද කියන එක මට එච්චර මතක නැහැ හැබැයි මේ වෙනකොට 143ක් හොයිට වැඩි ප්‍රමාණයක මාකට් ෂෙයා එකක් WordPress වලට තියෙනවා හරිද ඉතින් මේක තමයි දැනට ලෝකේ වැඩිම ඉල්ලුමක් තියෙන වෙබ් ටෙක්නොලොජි එක හරි මේක වැඩිපුරම ජනප්‍රිය වෙන්නේ මේ ස්ටාර්ට්අප්ස් අතරේ හරි කියන අලුතින් පටන් ගන්න බිස්නසස් තියෙන එහෙම නැත්තම් මේ ඩිජිටලයිස් වෙන අලුත් බිස්නසස් තියෙනන් ඒ අතර තමයි ගොඩක්ම මේක ජනප්‍රිය එහෙම නැත්තම් ගොඩක් ස්ටැබ්ලිෂ් වුණ බ්‍රෑන්ඩ්ස් අතර මේක ගොඩාක් ජනප්‍රිය නෑ ඒකට හේතුව මේ එගොලො ටිකටික ග්‍රෝ වෙනකොට WordPress වල ලිමිටේෂන්ස් එක සමහරලාට කස්ටම් පාට් එකට යන්න පුළුවන් හරිද හැබැයි ස්ටාර්ට්අප් බිස්නසස් මේ වල වැඩිම ඉල්ලුමක් තියෙන මේ WordPress වල එකට හේතු මෙමයි දැන් බිස්නස එකක් ස්ටාර්ට් කරනකොට ගොඩක් කලාවට බජට් ෆ්‍රෙන්ඩලියන්නේ ලෝ බජට් එක තමයි ගොඩක් කටයන ඒ සමහර පිරිසක් ඉන්නවා ති ලොකු බජට් එකක් දාලා ලොකුකට වැඩේ කරන කට හැබයි හැමෝ මෙහමනය ගොඩ කට්ටන්නේ ලෝ බජට් එකේ වැඩ කරගෙන යන කට්ට එතකොට ඉගොල්ලො කෝඩ් කරලා සාමාන්‍යෙන් මාස තුනක් හතරක් ප්‍රජෙක්්ට ඇදගෙන ගිල්ලා ලක්ෂ හතරක් පාක් දායක් කන්නත් පුළුවන් ප්‍රජෙක්් එකට දීලා ඒගොල්ලුන්ගේ සමලාට ප්‍රජෙක්් එක ඒගොල් එකන ඒගොල්ලුන්ට ඒකට තින ආසාාව නැති වෙන්නත් පුළුවන් සමාර්කාලක හෙම එම අවස්ථාත් තියෙන එතකොට මේ සාමාන්‍යයෙන් අපි මාසයක් විතර යන වැඩක් කුවට් ප්‍රෙස්සලින් අපිට දවස් පහකින් හයකින් විතර කරන්න පුළුව සහ අපිට අර ලක්ෂ හතරක් යන වැඩේ එකන ලක්ෂ එක හමාරකින් ලක්ෂකින් වගේ කරගන්න පුළුව සෑන් ලොකු ගානක අඩුවක් තියෙනව නතන් අන්න ඒ නිසා තමයි බිස්නස එකක් පටන් ගන්න කට්ටි එමනතන් දැනට කරගෙන යන බිස්නස එකක් ඩිජිටලයිස් කරන කට්ටිය ගොඩක් කලාට WordPress පාවිච්චි කරන්නේ හරි දෙමනත්ත WordPress තෝරගන්න හරි ඒ නිසා WordPress ඩිසයිනර්ස්ලට තියෙන ඉල්ලුම කවදවත් අඩුවෙන්නේ නෑ හරිද මේ එතකොට අනිත් ප්‍රශ්නය තමයි දැන් අපි ඒ එක්කන මේක ඉස්සරහටයන් එකන මේක WordPress විතරක් කව වෙන්න නැහැ මේක ඇතුළෙති හරිද මේ මෙතනද අපි ඒයි කියන එකත් කව කරනු හරි දෙතකොට මේ මගින් හපු ප්‍රශ්නයක් තමයි මේ ඒයි එක්ක ඉස්සරහට යනවනම් මේ වෙබ් ඩිසයින් කියන එක කොච්චර දුරට අපිට වැදගත් වෙනවාද කියන එක ඉතින් මේ 2026 2026 ගත්තොත්තේම අපි නිකම්ම නිකං වෙබ් ඩිසයින කෙනෙක්ට තියෙන චාන්සක සෑන්ඩ අඩුයි හරිද ඒ එක් ඉස්සරට යන කෙනෙක්ට තියෙන චාන්සික ගොඩක් වැඩි දැන් ගොඩක් කටේ බයවෙලා ඉන්නේ ඔය ඒ නිසා ජොබ් ්‍රීපලේස්නවා කියනකන ඒක මෙම ඒක මේ ඕන ඉන්ඩස්ට්‍රියක මේ විදි තමයි ජොබ් එක ක්‍රීපලෙස් වෙන්නේ නෑ ඒයි දන්න කෙනගෙන් තමයි ජොබ් එක ක්‍රීපලෙස් කෙන ඒයි වලින් ජොබ් එක ක්‍රීපලෙස් වෙන්න නෑ හරිද ඒයි දන්න ඇති කෙනෙක් ඒයි දන්නති කෙනෙක් ඉන්නවනම් ඒයි දන්න කෙන විල්ලා ඒව රීපලස් කරනු
ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. හරිද? එතකොට සාමාන්‍ය ඒ කියන්නේ ජොබ් දෙකක් කරන්න එක්කෙනෙක් පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දෙන්නෙක් ඉඳලා තියෙනවා. හරිද? හැබැයි AI දන්න කෙනෙක් ආවොත් ඒ දෙකම කරන්න පුළුවන්. අන්න එතකොට අර දෙන්නටම ජොබ් එක නැති වෙලා අර AI දන්න කෙනාට ඒ ජොබ් එක හම්බෙන්න පුළුවන්. එතකොට ජොබ් දෙකක්. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට හම්බෙන ඉන්කම් එක වැඩි. අර මෙතනත් ඒ වගේ ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි WordPress වලින් වැඩ කරනකොට අපිට ලිමිටේෂන්ස් එනවනේ. සාමාන්‍යයෙන් එක ගැන දන්න කට්ටිය ඉන්නවා නම් ඔයාලට අයිඩියා එකක් ඇති. WordPress කියන්නේ ලිමිටේෂන්ස් එක්ක වැඩ කරන්න තියෙන ප්ලැට්ෆෝම් එකක්. ඒ කියන්නේ අපිට කස්ටමර් කෙනෙක්ගේ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරන්න පුළුවන් කස්ටමර්ගේ බජට් එකත් එක්ක. කස්ටමර්ගේ බජට් එක ලිමිට් නැත්තම් අපිට WordPress වලත් ලිමිට් එකක් නැතුව වැඩේ කරන්න පුළුවන්. හැබැයි කස්ටමර්ගේ බජට් එක ලිමිට් නම් අපිට WordPress වල ලිමිටේෂන්ස් එක්ක වැඩ කරන්න වෙනවා. හැබැයි කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකට කියන්නේ කස්ටමර්ගේ බජට් එකයි කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකයි අපි සැලකුවාට පස්සේ බජට් එකට ගැලපෙන රික්වයර්මන්ට් එකක් නැතුනොත් අපිට ලිමිටේෂන්ස් එක්කනේ වැඩ කරන්න වෙන්නේ. හැබැයි අපි AI කියන එක දැනගත්තාම අපිට තව පොඩ්ඩක් බජට් එක වැඩි කරන්න කියලා අපිට AI වලින් අර ලිමිටේෂන්ස් ටික කවර් කරගන්න පුළුවන්. ඒක කරන්න කොහොමද කියන එක ගැන අපි ඉස්සරහට කතා කරමු. හරිද? ඉතින් මේ කෝස් එකේදී හරිද අපි අර සම්ප්‍රදාය කියන්නේ සාම්ප්‍රදායික විදිහට වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරන එක නෙවෙයි කරන්නේ. හරිද? ඒ කියන්නේ WordPress එකක් ඉන්ස්ටෝල් කරලා ප්ලගින් එකක් දාලා ඊට පස්සේ විජට් සෙට් කරලා ටෙක්ස්ට් දාලා ඉමේජස් දාලා කියන සාම්ප්‍රදායික ක්‍රමයට නෙවෙයි යන්නේ. මේකෙදී අපි වෙබ්සයිට් එකෙන් මුලින්ම ඔයාලට සාම්ප්‍රදායික විදිහට වෙබ්සයිට් එකක් හදන හැටි කියලා දෙනවා. හරිද? ඒක ඒ කියන්නේ අර ෆන්ඩමෙන්ටල්ස් ටික නැතුව ඉස්සරහට යන්න බෑනේ. ඒ කියන්නේ AI වලින් වැඩ කරන්නත් ඔයාලා WordPress කියන්නේ මොකක්ද? ඒ කියන්නේ WordPress එකෙන් AI නැතුව වෙබ්සයිට් එකක් හදන්න දැනගෙන ඉන්න එපා. හරිද? නැත්නම් කස්ටමයිස් කරගන්නත් බෑනේ. ඊට පස්සේ අපි ඊට පස්සේ හදන වෙබ්සයිට් අපි ප්‍රොජෙක්ට්ස් ඔක්කොම නිකන් 50-50 යන්නේ. ඒ කියන්නේ අපිට 50% විතර අපි AI පාවිච්චි කරන අපිට කරන්න පුළුවන් හැමතැනටම අපි ඒ කියන්නේ අපිට AI පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල් තියෙනවානේ. ඒ කියන්නේ අපිට WordPress වලින් කරන්න බැරි පොයින්ට්ස් ගොඩක් එනවා. එතකොට ඒ තැන් වලට අපි කෙලින්ම AI ඉන්ටිග්‍රේට් කරනවා. හරිද? මේ ඒකෙන් අපිට වාසි ගොඩක් තියෙනවා. අපි ඉස්සරහටත් කතා කරමු මේ දේවල් ගැන. දැන් මේ අපි මේ වෙබ් ඩිසයින් කියන එක ගත්තොත් එහෙම මේක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ වෙබ් ඩිසයින් කියන එක කියන්නේ මේක මිනිස්සුන්ට වැදගත් වෙන්නේ. හරිද? දැන් ඔයාලා ඉගෙන ගන්න එකෙත් ඉගෙන ගන්න එකත් මෙතෙන්ට ගැලපෙනවා. මම කියන්නේ මිනිස්සුන්ටයි වෙබ් ඩිසයින් කියන එක වැදගත් වෙන්නේ කියලා ගත්තොත් එහෙම. දැන් මම ඉස්සෙල්ලා කිව්ව පොයින්ට් එක මෙතෙන්ටත් අදාළ වෙනවා. ඔය බිස්නස් එකක් පටන් ගන්න කට්ටිය එහෙම නැත්නම් බිස්නස් එකක් දැනට රන් කරගෙන යන කට්ටියට වෙබ්සයිට් එකක් අනිවාර්යයෙන්ම ඕනේ. හරිද? මොකද දැන් ඉස්සරහට තව අවුරුදු ගානක් යනකොට කොහොමත් හැම බිස්නස් එකකටම වගේ වෙබ්සයිට් එකක් තියෙන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට අපි වුණත් සාමාන්‍ය මොකක් හරි බිස්නස් එකක් ගැන හොයද්දී අපි Google නේ සර්ච් කරන්නේ. සමහරවිට අපි වෙබ්සයිට් එකක් තියෙනවා නම් වෙබ්සයිට් එකට ගිහලා බලනවා. එතකොට හැම බිස්නස් එකකටම ඉස්සරහට හරිද? ඒ කියන්නේ පොඩි කඩේක ඉඳලා ලොකු කම්පැනි එකක් වෙනකන් හැම බිස්නස් එකකටම වෙබ්සයිට් එකක් ඕන වෙනවා. ඒක කොච්චර ලොකුද පොඩිද කියන්නේ මම කියන්නේ වෙබ්සයිට් එක කොච්චර ලොකුද පොඩිද කියන එක අදාළ නැහැ. අනිවාර්යයෙන්ම වෙබ්සයිට් එකක් ඕන වෙනවා ඉස්සරහට යාළුවගේ බිස්නස් එක ග්‍රෝ කරගන්න නම්. හරිද? සමහරට ගමේ කඩේ ඒ විදිහටම තියෙන්න පුළුවන්. හරිද? හැබැයි ඒ බිස්නස් එක ග්‍රෝ කරගන්න ඕන නම් මොකක් හරි බිස්නස් එකක් තමන් කරනවා නම් ඒක ඉස්සරහට ඊළඟ පියවර ඉස්සරහට තියන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම වෙබ්සයිට් එකක් ඕන. හරිද? ඉතින් ඊළඟ පොයින්ට් එක තමයි මේ ඔය ඔන්ලයින් ප්‍රසන්ස් කියලා කියන්නේ අපි කියන්නේ වෙබ්සයිට් එකක් නැති බිස්නස් එකක් ගොඩාක් වෙලාවට දැන් මිනිස්සු ට්‍රස්ට් කරනවා අඩුයි. හරිද? ඒක මෙහෙමයි මම කියන්නේ ෆිසිකලි ගිහිල්ලා අපි ගන්න එකක් නෙවෙයි. දැන් ගොඩක් වෙලාවට Facebook එකෙන් අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් සෙල් කරනවා නම් මොන හරි දෙයක් කරනවා නම් ගොඩක් වෙලාවට මිනිස්සු පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි වෙබ්සයිට් එකකට ගිහිල්ලා ප්‍රොඩක්ට් එක බලලා ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් බලලා රිවිව්ස් බලලා තියෙන ෆොටෝස් මොනවද කියලා බලලා ඒක එයාට මැච් වෙනවා නම් ඕඩර් කරන එක. ඒක හරිම පහසුයි නෑ හැමෝටම. ඒ කියන්නේ එයාට කැමති නම් ඒක ඕඩර් කරන්න පුළුවන්. නැත්තම් ප්‍රශ්නයක් නෑ. මොකද දැන් ගොඩක් ඔය ලංකාවේ තියෙන ප්‍රශ්නයක් නේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් අපි Facebook එකේ දැක්කාම තියෙන ප්‍රශ්නයක් අපි මේකේ ගාණ කීයද කියලා එවුවාම ඉන්බොක්ස් එන්න. හරිද? මොකක් හරි ඩීටේල් එකක් එවුවාම ඉන්බොක්ස් එන්න. ඔය වගේ ප්‍රශ්න. එතකොට මේ කස්ටමර්ලා ගොඩක් ඒකට කැමති නෑනේ. එතකොට වෙබ්සයිට් එකක් කියන එක තිබ්බහම කස්ටමර්ස්ලාට හරිම පහසුයි ඉන්ටරැක්ට් වෙන්න ඔයගේ බිස්නස් එකත් එක්ක. ඒ නිසා ගොඩාක් බිස්නසස් එයාලගේ බිස්නස එක තියෙන ට්‍රස්ටක බිල් කරන්න මේ වෙබ්සයිට් කියන එක පාවිච්චි කරන. හරිද? ඊළඟට ඔය ඊකොමර්ස් කියන එක මේ ඊකොමර්ස් කියන එක තමයි කියන්නේ ඔය WordPress වලත් අපිට ඊකොමර්ස් කියන එක තමයි
ලොකුවටම තියෙන. හරිද? ඒ කියන්නේ අපිට ප්‍රොජෙක්ට්ස් උනත් තියෙන්නේ වැඩිපුරම කියන්නේ පර්සන්ටේජ් එකක් විතර ගත්තොත් 80%ක් විතර වෙන්නේ e-commerce ප්‍රොජෙක්ට්ස්. මොකද මේ ගොඩක් කට්ටිය e-commerce businesses කරනවා. ඒක සෑහෙන කාලෙක ඉඳලා ට්‍රෙන්ඩ් එකේ තියෙන දෙයක්. තාම මේ ට්‍රෙන්ඩ් එක නම් අඩු වෙලා නැහැ. ඉතින් e-commerce business කියන එක මෙහෙමයි. මේ affiliate ඔය e-commerce business කියන එක අපිට එක කැටගරිස් වලට කඩන්න පුළුවන්. ඒගොල්ලෝ සමහරවිට ප්‍රොඩක්ට් එකක් ගෙනල්ලා ඒ කියන්නේ AliExpress වගේ එකකින් ප්‍රොඩක්ට්ස් ඕඩර් කරලා ඒගොල්ලොන්ගේම බිස්නස් එකක් හදලා විකුණන කට්ටිය වගේ පොඩි ස්ටාර්ට්අප්ස් කට්ටිය හරියද? එහෙම නැත්නම් ඇෆිලියේට් කරන කට්ටියක් තියෙනවනේ. ඇෆිලියේට් ගැන ඉස්සරහට කතා කරමු. අපි ඇෆිලියේට් කරන කට්ටියක් තියෙනවා. ඒතකොට ඒගොල්ලොත් පාවිච්චි කරන්නේ මේ e-commerce කියන මෙතඩ් එක. හරිද? එතකොට මොනම හරි දෙයක් තමන්ගේ ස්වයං රැකියාව කියන්නේ මොකක් හරි ගෙදර ඉඳලා කරන දෙයක් වුණත් ගොඩක් කට්ටිය කරන්නේ ඒගොල්ලෝ ඔන්ලයින් හරහා තමයි මේ වගේ දේවල් සෙල් කරන්නේ. ඩ්‍රොප් ෂිපින් වෙන්න පුළුවන්. එතකොට අපි කිව්වොත් එහෙම තව තියෙනවා ඔය ෆයිව් වගේ ප්ලට්ෆෝම්ස් වල වැඩ කරන කට්ටිය ඉන්නවනේ. හරිද? ඒගොල්ලොන්ගෙත් අපිට පුළුවන් ජොබ්ස් අරගෙන ඇෆිලියේට් කෙනෙක් විදිහට ෂෙයා කරන්න. ඉතින් අත ඒ වගේ දේවල් කරන්නත් සමහර කට්ටිය e-commerce platforms ක්‍රියේට් කරනවා. එතකොට මේ e-commerce වලට තියෙන ඉල්ලුම සෑහෙන වැඩි. ගොඩක්ම ස්ටාර්ට්අප්ස් හරිද? අලුතින් ඒ කියන්නේ පරණ තියෙන බිස්නසස් ගොඩක් වෙලාවට WordPress එක වැඩ කරනවා අඩුයි. හැබැයි අලුතින් එන බිස්නසස් ගොඩාක් WordPress එක යනවා. හරිද? ඔය Shopify කියන platform එකක් තියෙනවා ඔයාලා අහලා ඇති සමහර විට. Shopify කියන platform එක ඇවිල්ලා මේ WordPress වලට වඩා හොඳ platform එකක්. හරිද? e-commerce වලට. හැබැයි Shopify වලට වඩා e-commerce වලට ඉල්ලුම තියෙනවා WordPress වලට. ඒකට හේතුව WordPress අපිට free පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ open source නේ. මේ Shopify කියන එක open source නෑ. ඒක free නැහැ. ඒක paid. සාමාන්‍යයෙන් Shopify එකේ ඔයාලා store එකක් පටන් ගන්න business එකක් run කරනවා නම් $1000ක්වත් අවම වශයෙන් ඔයාලගේ budget එක තියෙන්න ඕනේ. නැත්නම් Shopify වල store එකක් කරලා ඔයාලට income එකක් ගන්න බෑ. ඒක තේරුමක් නැහැ. නිකන් අර අතින් වියදම් වෙන වැඩක් විතරයි. හැබැයි WordPress වල එහෙම නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් $15ක් $20ක් වගේ යනකොට ඔයාලට WordPress වලින් දැන් ඔයාලා වෙබ්සයිට් එක හදන්න දන්නවනම් මම කියන්නේ ඔයාලට hosting domains වලට ඇදෙන්න වෙන කිසිම දෙයකට වියදමක් යන්නේ නැහැ. අර ඒ නිසා තමයි ගොඩක් WordPress වලට කට්ටිය move වෙන්නේ. මොකද මේ budget friendly නිසා. මොකද එයාලගේ marketing වලට ලොකු budget එකක් අයින් කරලා website එකට එච්චර ලොකු budget එකක් අයින් කරන්න ඕනේ. සහ මේ ඔය international clients ලා අපිට WordPress වලින් මේ ඉක්මනට pitch කරගන්න පුළුවන් හේතුව තමයි සාමාන්‍යයෙන් internationally අපි ගත්තොත් එම ඕස්ට්‍රේලියාව වගේ country එක මේ WordPress designer කෙනෙක් e-commerce website එකක් හදන්න ඕස්ට්‍රේලියන් ඩොලර් 800න් උඩ තමයි ඒගොල්ලෝ අය කරන්නේ. ඒ කියන්නේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක එහෙම තමයි. හරිද? ඒ කියන්නේ එක එක ඉකොනොමිස් තියෙනවනේ. හැබැයි ඩොලර් 800ක් අපි රවුන්ඩ් කරලකමුකෝ ඩොලර් 1000ක් කියලා. හරිද? ඒතර ඕස්ට්‍රේලියන් ඩොලර්ස් ගත්තොත් එහෙම ලක්ෂ 2ක් විතරනේ. හැබැයි ලංකාවේ e-commerce website එකක් හදන්න අවම ගාස්තුව යන්නේ රුපියල් 50000ක්. එතකොට ඔයා හිතන්න ඕස්ට්‍රේලියන් ක්ලයන්ට් කෙනෙක්ට එයාගේ බජට් එකෙන් කොච්චර ප්‍රමාණයක් තව ඉතුරු කරගන්න පුළුවන්ද අපි වගේ රටක ඉන්න වෙබ් ඩිසයිනර් කෙනෙක්ට එයාලගේ ප්‍රොජෙක්ට් එක ඩිලිවර් කරොත්. අන්න ඒ වගේ හේතු නිසා තමයි ඔය අපිට ඉන්ටර්නැෂනල් ක්ලයන්ට්ස්ලා හොයාගන්න ලේසි. හරිද? දැන් අපිට ඕස්ට්‍රේලියාව වගේ කන්ට්‍රි එකක ඉඳලා ටිකක් අමාරුයි ඒ රටේම ක්ලයන්ට් කෙනෙක් හොයාගන්න. මොකද අපිට නිකන් මේ ඩොලර් 50කට 100කට 150කට ප්‍රොජෙක්ට් එකක් ඒ වගේ රටක කරලා තීරමක් නෑ. ඒක ඇත්තටම වැඩක් නෑ. හැබැයි ලංකාව වගේ රටකට ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ නිසා තමයි අපිට මේ වගේ ප්‍රොජෙක්ට්ස් හොයාගන්න ලේසි. මම ඉස්සරහට කතා කරන්නම් එහෙම ක්ලයන්ට්ස්ලා අපි පිච් කරන්න කොහොමද කියලා. මේ ලංකාවේ කට්ටියට වඩා අපිට ඒ වගේ කට්ටියව පිච් කරගන්න පහසුයි. මොකද බජට් ෆ්‍රෙන්ඩ්ලි නිසා. ඒ කියන්නේ අපි කියන්නේ අපේ ගාණ තමයි. හරිද? ලංකාවේ කට්ටියට කොහොමත් වැඩි නේ ගාණ. හැබැයි ඒගොල්ලොන්ට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක පාගිරත් වඩා ඒගොල්ලොන්ට ඉතුරු. ඒ නිසා අපිට ප්‍රොජෙක්ට්ස් ගන්න ලේසි ඉන්ටර්නැෂනල් ක්ලයන්ට්ස්ලාගේ. ඒක ගන්න කොහොමද කියන එක මම ඉස්සරහට කියලා දෙන්නම්. ඉතින් මේ ඔය පොයින්ට් එක ඔය high demand for designs worldwide කියන එකටත් මැච් වෙනවා. හරිද? ඒ කියන්නේ ලෝකේ පුරාම මේ ලොකු ගණන් ගෙවලා ඔය WordPress designers-ලා පාවිච්චි කරනවා. හරිද? දැන් මට එක ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලා තිබුණා මේ ලංකාවේ ක්ලයන්ට් කෙනෙක්ම තමයි. හැබැයි එයා මෙහෙ කෙනෙක් නෙවෙයි. එයා සිටිසන් නිව්සීලන්ඩ් වල e-commerce website එකක් furnitures වලට එයා ප්‍රොජෙක්ට් එක බාර දීලා තිබුණේ ඉන්දියන් ඩිසයිනර් කෙනෙක්ට. ඉන්දියන් කට්ටිය ගොඩක් වෙලාවට කරන්නේ ඔය හොඳ පොයින්ට් එකක්. මම මේක ගැනත් ඔයාලට ඉස්සරහට කතා කරන්න. මේ විදිහට ඔයාලට ඉන්ටර්නැෂනල් ක්ලයන්ට්ස්ලාත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒකෙන් අර අපිට හම්බෙන ඉන්කම් එක වැඩි. හැබැයි ඒක හරි ගානට වැඩ කරන්න ඕනේ නැත්නම් අපිට ක්ලයන්ට්ස්ලා ගොඩක් වෙලාවට නැති වෙනවා. ඔය මේ නිව්සීලන්ඩ් ප්‍රොජෙක්ට් එකේදී ඉන්දියන් ක්ලයන්ට්ස්ලා කරන්නේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අවර්ලි රේට් තමයි charge කරන්නේ. ඒ කියන්නේ පැයකට මෙච්චරයි. එතකොට ඒගොල්ලෝ දවසට වැඩ කරන පැය ගානට තමයි ඒගොල්ලොන්ගේ රේට් එක charge වෙන්නේ. ඉතින් මේ සාමාන්‍ය e-commerce website එකකට ඩොලර් 14000 ගානක් විතර නිව්සීලන්ඩ් ඩොලර්ස් වලින් charge වෙලා තිබුණා මාස 3ක් විතර ප්‍රොජෙක්ට් එක ඇදලා. ඉතින් ප්‍රොජෙක්ට් එකේත් කම්ප්ලීට් වෙලා නැහැ. ඉතින් ඉන්දියන් කට්ටිය දන්නවනේ ඒගොල්ලෝ
එහෙම චාර් සෙට් එකක් ඉන්නේ. ඉතින් අපි ප්‍රොජෙක්ට්ස් කරනකොටත් ඉන්දියන් කට්ටියගේ ප්‍රොජෙක්ට්ස් ගොඩක් වෙලාවට කරන්නේ නැහැ. ඒවා අපි ඩික්ලයින් කරනවා. මොකද ඒගොල්ලෝ පොල්ල තියනවා. ඒ වගේ කට්ටියක් ඔය ඉන්දියාවේ, පාකිස්තාන්, බංගලාදේශ වගේ කට්ටිය ගොඩක් ඒ ටයිප් එකේ. හරිද? මම දන්නේ ඇයි කියලා ගොඩක් මේ ටයිප් එකේ ස්කැමර්ස්ලාත් ඉන්න ගොඩක් ඒ පැත්තේ. එතකොට ඔය 5 එකේ එහෙම අපි වැඩ කරනකොට අපිට ගොඩක් වෙලාවට ඔය ඉන්දියන් කට්ටිය හම්බ වෙනවා. ඒගොල්ලෝ පොල්ල තියෙන කට්ටිය ඉන්නේ සෑහෙන්න. හරි. ඒ කට්ටියකින් පරිස්සම් වෙන්න ඕන. අපි ඉස්සරහට ඒ දේවල් කතා කරමු. හරි. ඉතින් මේ ඊළඟ පොයින්ට් එක තමයි ඔය ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් නෙමේ. බිගින කෙනෙක් විදිහට හරිද? බිගින කෙනෙක් විදිහට ඔයාලට එන ප්‍රශ්න. ඒ කියන්නේ මේ වෙබ් ඩිසයින් කරද්දී බිගින කෙනෙක් විදිහට ඔයාලට එන ප්‍රශ්න. මෙහෙමයි. මේ ප්‍රශ්න මටත් ආවා. හරිද? ඒ එක හේතුවක් මම අර මුලින්ම කිව්ව කෝස් එක පටන් ගන්න එක හේතුවක් උනේ මේක කියලා. ඉතින් මේ බිගින කෙනෙක් විදිහට හැමෝටම අයිඩියා එකක් නැහැ මේක පටන් ගන්න කොහෙන්ද කියන එක. මේක ස්ටාර්ට් කරන්න ඕනේ කොතනින්ද කියන එක. හරිද? මෙහෙම හිතන්නකෝ දැන් අපිට YouTube එකේ වීඩියෝස් තියෙනවා කෝටියක් විතර වීඩියෝස් ඇති ඔයාලා WordPress කියන්නේ කොහොමද වෙබ්සයිට් එකක් WordPress වලින් හදන්නේ නැත්නම් මුලින් ඉඳලා WordPress ඉගෙන ගන්න කොහොමද කියන කෝටියක් විතර වීඩියෝස් ඇති. හරිද? හැබැයි ඔයාලට තේරෙන්නේ නැහැ මම මේක කොතනින්ද ස්ටාර්ට් කරන්න ඕනේ. හරිද? දැන් ගොඩක් කට්ටිය පටන් ගන්න පොයින්ට් එකක් තමයි මේ කෝස් එක කියන්නේ WordPress වලින් වැඩ කරද්දී ගොඩක් කට්ටිය පටන් ගන්න පොයින්ට් එක තමයි හොස්ටිං, ඊට පස්සේ ඩොමේන් එකක් ගන්න එක, ඊට පස්සේ WordPress එකක් ඉන්ස්ටෝල් කරන එක, ඊට පස්සේ වෙබ්සයිට් එකක් හදාගෙන යන එක. ඔය YouTube එකේ තියෙන ගොඩක් ක්‍රෑෂ් කෝසස් වල තියෙන ඔන්න ඔය ස්ට්‍රක්චර් එක. හැබැයි ඔය ස්ට්‍රක්චර් එකට කරාට WordPress වෙබ්සයිට් එකක් හදන්න අපි ඉගෙන ගන්නවා. හැබැයි ඊට කලින් අපි දැනගන්න ඕන දේවල් සෑහෙන්න ගොඩක් තියෙනවා. හරිද? එතකොට අපිට ඒ ගොඩාක් දේවල් මිස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හරියට අපිට මේක පටන් ගන්න කොහෙන්ද කියලා එතකොට අපිට හිතා ගන්න බෑ. ඕක තමයි බිගින කෙනෙක් විදියට ඔයාලා මුලින්ම මුහුණ දෙන ප්‍රශ්නේ. ඊළඟට කෝඩින් කරද්දි ස්ටක් වෙනවා. ඕක ඊළඟ ප්‍රශ්නේ. හරිද? දැන් WordPress වල කෝඩින් නැහැනේ. දැන් WordPress වල ගොඩක් කට්ටිය ඉගෙන ගන්න WordPress වල කියන්නේ WordPress වලට එන්නේ ගොඩක් කට්ටිය කෝඩින් කරන්න ඕනේ නැහැනේ කියන ටොපික් එකත් එක්කනේ. හැබැයි මේ දැන් අපේ කෝස් එක ඇතුළේදී අපි HTML, CSS වගේ ෆන්ඩමෙන්ටල්ස් ටික කතා කරනවා. හරිද? ඒක තමයි මුල් දවස් ටිකේ ඔයාලට කියලා දෙන්නේ. HTML, CSS වගේ ෆන්ඩමෙන්ටල්ස් කියලා දෙන ප්‍රධානතම හේතුව තමයි අපි WordPress එක AI වලින් වැඩ කරද්දී අපිට මේ දේවල් ටික ඕන වෙනවා. හරිද? ඒ දේවල් දන්නේ නැත්නම් අපිට AI ඒ කියන්නේ AI එක්ක WordPress වල වැඩ කරන්න අමාරුයි. මොකද අපි AI පාවිච්චි කරන්නේ අපිට WordPress වලින් කරගන්න බැරි දේවල් කරද්දී. එතකොට එතන කස්ටම් පාර්ට් එකක් පොඩ්ඩක් සෙට් වෙනවා. අන්න එතකොට ඔය HTML CSS කියන එක පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. හරිද? අන්න ඒ නිසා මම මුලින්ම කෝස් එකේ අපේ පළවෙනි කන්ටෙන්ට් එක විදිහට තමයි ඔය දේවල් ටික මම කතා කරන්නේ. මම ඒක ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම් ඉස්සරහට. ඉතින් මේ WordPress වලදී අපිට කෝඩින් නොලෙජ් එක ලොකුවට ඕනේ නැහැ. අර HTML CSS කියන මාකප් ලැන්ග්වේජස් ටික ගැන පොඩි අයිඩියා එකක් තියෙන්න ඕනේ. කියන්නේ ඒක ෆන්ඩමෙන්ටල්ස් දැන් සාමාන්‍යයෙන් ඕනම වෙබ්සයිට් එකක් රන් වෙන්නේ HTML බේස් එක. කියන්නේ HTML බේස් වල තමයි ඕනම වෙබ්සයිට් එකක් රන් වෙන්නේ. එතකොට අපි WordPress වලත් අපිට කරගන්න බැරි මොනවාරි පොයින්ට් එකක් තිබුණොත් අපිට HTML CSS වලින් ගේමක් ගහගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? හරි. ඊළඟ පොයින්ට් එක තමයි ඔය හරිය ගයිඩන්ස් එකක් නැති එක. ඒ කියන්නේ ඔයාලට ප්‍රශ්නයක් ආවහම ඒ වෙලාවෙම ඔයාලට උත්තරයක් ගන්න බැරි එක ඊළඟ ප්‍රශ්නේ. ලයිව් කෝස් එක විතරයි ඔකට ඔයාලට ඇක්සස් එක තියෙන්නේ. හරි. රෙකෝඩඩ් කෝස් එක වෙන්න පුළුවන්, YouTube එකේ වෙන්න පුළුවන්. ඔයාලට ඒ වෙලාවෙම ආන්සර් එකක් ගන්න බෑ. හරිද? දැන් YouTube එකේ වීඩියෝස් බලුවොත් නම් ඔයාලට ගොඩක් වෙලාවට එරර් එකක්වත් හම්බෙන එකක් නැහැ සාමාන්‍යයෙන්. රෙකෝඩඩ් වීඩියෝස් කෝසස් වල එරර්ස් ගැන කතා කරනවා. සහ ලයිව් කෝසස් වල එරර්ස් ගැන කතා කරන්න කලින් එරර්ස් හම්බෙනවා. හරිද? ඒ කියන්නේ අපි වැඩ කරගෙන යද්දී අපිට එරර්ස් ගොඩක් එනවා. එතකොට අපි එරර්ස් ෆික්ස් කරන්න කොහොමද කියන එක තැන ඉඳලම කතා කරනවා. මොකද එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොජෙක්ට් එකක් කරද්දී තේ එරර් එකක් આવොත් ෆික්ස් කරන්න. දැන් ඔයාලා ප්‍රොජෙක්ට් එකක් කරද්දී ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් આવොත් අපි ලයිව් ක්ලාස් එකක් කරන නිසා සහ ඔයාලට ලයිෆ් ටයිම් සපෝට් එකක් තියෙන නිසා ඕන වෙලාවක අපෙන් ආන්සර් එකක් ගන්න පුළුවන්. මට මෙසේජ් එකක් දාන්න පුළුවන් ඕන වෙලාවක මම රිප්ලයි කරනවා. හරිද? ඉතින් මේ ඔය ගයිඩන්ස් එක නැති එක ගොඩක් දිනට තියෙන ප්‍රශ්නයක්. හරිද? ඊට පස්සේ තමයි ඔය වේස්ටිං මනි ගොඩක් කට්ටිය ඔය එක එක ජල් පැනපු කෝසස් වලට සල්ලි වියදම් කරන එක. ඒක රෙකෝඩඩ් කෝසස් වෙන්න පුළුවන්, ලයිව් කෝසස් වෙන්න පුළුවන් ඕනම එකකට. හරිද? ඉතින් මේ සමහර වෙලාවට කෝස් එක ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක නෙවෙයි සමහර කට්ටිය උගන්වන්නේ. හරි. මේ එහෙම ප්‍රශ්නක් තියෙනවා සමහර තැන්වල. මට කලින් හම්බෙලා තියෙන ස්ටුඩන්ට්ස්ලා මේ කෝස් එකේ කරගෙන යන දේවල්, ඒ කියන්නේ කන්ටෙන්ට් ඒ කියන්නේ කෝස් කන්ටෙන්ට් එකේ තියෙන දේවල් නෙවෙයි
එක ඇතුළේ තියෙන්නේ. ඒ කියන්නේ හරිම බේසික් දේවල් ටිකක් තියෙන සාමාන්‍ය වෙබ්සයිට් එකක් WordPress වලින් හදන එක. සාමාන්‍ය YouTube එකේ තියෙන දෙයක්. ඊට එහා ගිහිල්ලා තමයි කෝස් එකක් ලයිව් කෝස් එකක් කිව්වම කතා කරන්න ඕනේ. ඒ කියන්නේ WordPress වෙබ්සයිට් එකක් හදන එකට වඩා එහා ගිහිල්ලා දේවල් කතා කරන්න අපිට තියෙනවා WordPress ඇතුළේ. හරි. අපි කෝස් කන්ටෙන්ට් එක ගැන බලමු. එතකොට ඔයාලට හොඳ අයිඩියා එකක් එයි. ඉතින් මේ ඔයාලා තමයි තුන්වෙනි බැච් එක අපේ. හරිද? කියන්නේ 2026 පළවෙනි බැච් එක. හැබැයි තුන්වෙනි බැච් එක මේ AI ඉන්ටිග්‍රේටඩ් කෝස් එක අපි එක බැච් එකක් කම්ප්ලීට්ලි ඉවරයි. ඒගොල්ලෝගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක මේ දවස්වල කරන ගමන් ඉන්නේ. මේ අපේ දෙවෙනි බැච් එක මේ වෙනකොට රන් වෙනවා. හරි. ඒගොල්ලොන්ගෙත් e-commerce ප්‍රොජෙක්ට් එක තමයි දැන් යන්නේ. ඒකට ඒගොල්ලොන්ගේ දවස් 10ක් වගේ මේ වෙනකොට කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ප්‍රොජෙක්ට්ස් කරගෙන යන ගමන් ඉන්නේ. මම පෙන්නන්නම් රිසල්ට්ස් ඒගොල්ලෝගේ. හරිද? ඊට පස්සේ අවසාන පොයින්ට් එක ඔය ගොඩක් කට්ටියට තියෙන ඊළඟ ප්‍රශ්න තමයි මේ ක්ලයින්ස්ලා හොයාගන්න බෑ. ගොඩක් කෝසස් වල ওই පොයින්ට් එක කතා කරන්නේ නැහැ. ක්ලයින්ස්ලා කොහොමද හොයාගන්නේ කියන කාරණාව. ඒ කියන්නේ අපි මේක ඉගෙන ගත්තට පස්සේ අපේ අවසාන පොයින්ට් එකනේ අපි මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ දැන් මේක ඔයාලා ඉගෙන ගත්ත මෙතන නෑනේ දැන් මේක නිකන් මට නිකන් මෙහෙම ස්කිල් ඉගෙන ගැනීමේ උණක් තියනවා කියන කට්ටිය නෑනේ. ඒ කියන්නේ මට නිකන් මේක ඉගෙන ගන්න තිබ්බනම් ඇති. මට මොකුත් වෙනව ඕනේ නෑ. මට සල්ලි තියෙන ඕන තරම්. එහෙම කට්ටිය නෑනේ. අනිවාර්යෙන් එන්නේ මොකක් හරි ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න, පැසිව් ඉන්කම් එකක් හදාගන්න, රියල් ස්කිල් එකක් ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ සමහර ස්කිල්ස්, ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා අපිට කියන්න බෑ එකෙන් සල්ලි හම්බෙයිද නැත්නම් නැති වෙයිද, තියෙන සල්ලිත් නැති වෙයිද කියලා. හැබැයි සමහර ඒවා තියෙනවා අපිට එහෙම එකක් නැහැ. අපිට ඒක අපි ඉගෙන ගන්න විදි අනුව අපිට එකෙන් හොයා, ඒ කියන්නේ අපිට එකෙන් ඉන්කම් එක ජෙනරේට් කරගන්න පුළුවන් විදි වෙනස් වෙනවා. ඔයාලා මේ කෝස් එක ඉගෙනගෙන නිකන් මගෙන් අතහැරලා දැම්මොත් ඒ ඉතින් ආයෙ වැඩක් නෑනේ කතා කරලා. හැබැයි මේක හරියටම ඉස්සරහට මම දෙන අසයින්මන්ට්ස්, ඔයාලට අසයින්මන්ට්ස් එහෙම දෙනවා ඩේලි. ඒ කියන්නේ සෙෂන් එකකින් සෙෂන් එකට මම පෙන්නන්න ඒවා. ඒවා දෙන්න එක හේතුවක් තමයි ඔයාලගේ මේකට තියෙන උනන්දුව වැඩි කරන්න. හරිද? අනිත් එක ඔයාලා ඉන්න මට්ටම මට දැනගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ කට්ටියට තීරලා තියෙනවද මං කියලා තියෙන දේවල් නැත්නම් මං ආයෙ ඒක එක්ස්ප්ලেইন කරන්න ඕනද? එතකොට අනිත් පොයින්ට් එක තමයි ඔයාලට මේක අමතක නොවෙන්න. හරිද? ඒ කියන්නේ අද කරන සබ්ජෙක්ට් ටොපික් එක ඊළඟ සතියේ ක්ලාස් දවස වෙනකොට අමතක වුණොත් එහෙම ඒක වැඩක් නෑ. එතකොට මං ඒ ඊළඟ ක්ලාස් එක පටන් ගන්නකම් ඔයාලට මොකක් හරි අසයින්මන්ට් එකක් කරන්න දුන්නාම ඔයාලා ඒක කරනවනේ. හරිද? කරනවනේ. එතකොට මේ කලින් ක්ලාස් එකේ දේවල් ටික අමතක වෙන්නේ නැහැ. මොකද මේ WordPress කියන එකේ අද කරන දේ හෙට වැදගත් වෙන්නේ නැති වෙන්නේ නැහැ. අද කරන දේත් හෙට පාවිච්චි වෙනවා. ඒ නිසා ඒක එක දිගට මේ මාස දෙකේම තියෙන දේවල් එක දිගට ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට හරි අවුට්පුට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය හැම ප්‍රශ්නයකටම උත්තර අපේ මේ කෝස් එකේදී ඔයාලට දෙනවා. හරි. ඉතින් මේ අපි බලමු පොඩ්ඩක් අපේ කෝස් කන්ටෙන්ට් එක ගැන. හරිද? දැන් මෙතන මම දාලා තියෙන්නේ මේ මේන් ටොපික්ස් ටික විතරයි. හරිද? අපේ වෙබ්සයිට් එකේ තියෙනවා ඔක්කොම ටික. මේ වෙබ්සයිට් එක ගිය අවුරුද්ද වෙබ්සයිට් එක. හරිද? මේ අවුරුද්ද වෙබ්සයිට් එක ක්‍රියේට් වෙන ගමන් තියෙන්නේ මේ ඒක තාම හැදෙනවා. හරිද? මම ඒක පෙන්නන්නම් ඔයාලට. ඒකේ මේ මම මොඩල්ස් දෙකක් ක්‍රියේට් කරන ගමන් ඉන්නේ. හරිද? මේ එකක් මේ හරිද? මට තාම හිතා ගන්න බෑ මොකද්ද මම එළියට දාන්න කියලා. එකක් මේක. හරිද? මේක හදන ගමන් ඉන්නේ මේ තව වෙනස් විදිය ඩිසයින් එකනුත් මම වෙබ්සයිට් එකක් හදනවා. මට මේක හදාගෙන යද්දි තේරුණා මේක ටිකක් අවුට් නිකන් සෙට් නැත්නම් මන්ද කියලා. ඊට පස්සේ මම තව ඩිසයින් එකක් කරනවා. ඉතින් මේ හරි අපි ගැන ඉස්සරහට කතා කරමුකෝ. කෝස් කන්ටෙන්ට් එක ගත්තොත් එහෙම මම මේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා සම්පූර්ණ කෝස් කන්ටෙන්ට් එකම. අපේ සාමාන්‍යයෙන් සති 8කට තමයි කෝස් එක හදලා තියෙන්නේ. හැබැයි මේක දැන් පළවෙනි බැච් එකෙත් සති 10ක් ගියා. හරිද? ඒ කියන්නේ දවස් 20ක් විතර ගියා. 20කට වැඩි ගියා. කියන්නේ දවස් නම් ඔක්කොම 27ක් විතර සෙට් වෙනවා. හරිද? දවස් ඔක්කොම 27ක් විතර සෙට් වෙනවා. සතියට දවස් දෙක ගානේ සති 10ක් විතර වැටෙනවා. ඒකට හේතුව තමයි මේ අපි කතා කරන සමහර සෙෂන්ස් වල දැන් හිතන්නකෝ මම e-commerce සෙෂන් එක මම අද කතා කරා කියලා. දැන් ඊළඟ සතියේ කතා කරන්න තියෙන සෙෂන් එකට කලින් e-commerce එකේ අප්ඩේට් එකක් ගිහිල්ලා. හරිද? එතකොට ඔයාලට දැන් කතා කරපු එක නෙවෙයි ඊට පස්සේ තියෙන සමහර දේවල් අප්ඩේට් වෙලා. එතකොට මට කරන්න වෙනවා අර කතා කරපු එකේම part 2 එකක් විදිහට ආයෙ දවසක් දාලා අර අප්ඩේට් වුණු e-commerce එක ඔයාලට කතා කරන්න. නැත්තම් වැඩක් නැහැ. ඔයාලා ඉගෙන ගත්ත වෙන දෙයක් අප්ඩේට් වුණාට පස්සේ ඔයාලා අර ඉගෙන ගත්ත දේවල් එක කන්ෆියුස් වෙනවා. ඒ නිසා මේ අප්ඩේට් එක ගැන කතා කරන්න ඕනේ. අන්න ඒ වගේ දවස් කිහිපයක් පළවෙනි බැච් එකෙත් සෙට් වුණා. දෙවෙනි බැච් එකෙත් සෙට් වුණා. e-commerce එකේ නෙවෙයි දෙවෙනි බැච් එකේ සෙට් වුණේ. මේ පළවෙනි බැච් එකේ නම් e-commerce එකේ එකක් සෙට් වුණා. ඉතින් එතකොට සාමාන්‍යයෙන් අර අපි සාමාන්‍යයෙන් තියෙන්නේ ඔක්කොම දවස් 16ක් තමයි අපි මෙතන
කෝස් කන්ටෙන්ට් එක ප්ලෑන් කරලා තියෙනවා. හැබැයි මේක දවස් 27ක් විතර ලොකුවට යනවා. මොකද කතා කරන්න ගොඩක් දේවල් මැදින් සෙට් වෙන හින්දා. ඒ කියන්නේ මේ කෝස් කන්ටෙන්ට් එකට එහා ගිහිල්ලා සහ සමහර දේවල් ඔයාලගේ රික්වෙස්ට් වෙන. දැන් මම සාමාන්‍යයෙන් වෙබ්සයිට් එක හදද්දි මේකේ කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්ත. ඒ කියන්නේ ටෙක්ස්ට අනම්මන නෙවෙයි ඉමේජ් ක්‍රියේෂන් පැත්ත තියෙනවා. ඒ කියන්නේ අපිට වෙබ්සයිට් එකට බැනර් එකක් ක්‍රියේට් කරගන්න ඕන නම් ප්‍රොඩක්ට් ඉමේජ් එකක් ක්‍රියේට් කරගන්න ඕන නම් මොකක් හරි විදිහේ ඒ විදිහේ අර කටෙන්ට එක ක්‍රේට් කරගන්න ඕන කියන පොයින්ටකම පෝස් කටෙන්ට කර දාලා තිබුණේ හැබැයි පලවනි වෙච්චක ස්ටන්ස් ලගේ රික්වස්ට එකක් නිසා ඒකමට තව දවස් දෙකට අදින්න එකන තව දවස් දෙක අලුතින් කෝසක ඇඩුන මගේ කටෙන්ට එකට දාලන හැබයි මං වාල්ටත් එක කතා කරනවා මේ ඒ පාවිච්ච කල අපි පුළුවන් බැන ස්ක්‍රේට කරන්න ඒ විදිහයි එමනත කැන්වගේ ්‍රීටූල එක පාවිච්ච කල අපිට අවශ්‍ය කරන කටෙන් ස්ක්‍රේට් කරගන්න කොහොමද කියනකයි කතා කරන්න අලුතින් සේෂන්ස් දෙකුත් ඇඩ්ගෙන එක පලනි වෙච්චගේ රික්වස්ට එකක් නිසා කරප එකක් එක දැ දිගටම කරගෙන යන ති එක හැමෝටම වට කියලා හිතන හිද එතකොට මේ අපි මුලින්ම කතා කරන්න පලවෙනි කැන්ඩේ වන්න එකේදී හරිද මුලින්ම අපි ඉන්ටඩක්ෂන් එක කතා කරලා අපේ ෆන්ඩමෙන්ටල් සල්ට යනවා හරි දෙකන HTML CSS ගැන සම්පූර්ණ කතා කරනවා මෙතන වෙබ්සයිට එක ස්ට්‍රක්ෂක එතකොට වෙබ්සයිට් එක අපි කොහමද ඩිසයින් කරන්නේ මේ HTML CSS පාවිච්චි කරලා කියන ගැන අපි පළවෙනි දවසේදී සම්පූර්ණ කතාවක් කරනවා සාමාන්‍ය පැය දෙකක් දෙකමාරක විතර සෙෂන් එකක් හරිද ඊට පස්සේ day 2 එකේදී අපි වෙබ්සයිට් වෙබ් ඩිසයින් වල ෆන්ඩමෙන්ටල්ස් වලට යනවා මෙතනදී අපි කලර්ස් ටයිපෝග්‍රැෆීස් එතකොට ලේඅවුට් බේසික්ස් වගේ දේවල් ගැන අපි ටිකක් ගැඹුරින් කතා කරනවා හරිද ඒ කියන්නේ කලයකක් පාවිච්චි කරන්න කොහොමද අපි හරියටම ටාගට ෝඩියන්සකට මච්චන කලයක තෝරගන්න කොහොමද ෆොන්ට එක තෝරගන්න ටයිපග්‍රෆික තෝරගන්න කොම ටයිපග්‍රෆි කියන මේ ෆොන්ට මෙම අකුරට මෙම ටෙක්ස්ට මෙම තෝරගන්න කොහොමද කියන එක ගැන තමයි ඒසෂණ එකෙන් යන් එතකොට ඒසේෂණ එකත් පෑ දෙක හමාරක් තුනකට වගේ දික්කන සෂණ එකක් තියෙන ඉතින් එතනද අපි මිනි ප්‍රජෙක්් එකක් කරනවා HTML CSS පාවිච්චි කල කියන්නේ ප්‍රක්ටිස් ප්‍රජෙක්් එකක් විදිහට මොකද අපි පළවෙනි දවසේ ඉගෙනගත්ත HTML CSS සම්පූර්ණයෙන් අන්න ඒ දේවල්ට අපි ප්‍රක්ටිකල් ප්‍රජෙක්් එකක් විදිහට දෙවෙනි දවසේදී කරනවා මොකද ඒ කරපු දේවල් ටික නිකන් අර මතක වර්ජනය කරනවා කියලා හිතලා තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ ඒකෙදි ඇසයින්මන්ට් එකකුත් ඔයාලට තියෙනවා ප්‍රොජෙක්ට් එක කරන්නේ අර HTML CSS භාවිතා කරන විදිහ ඉගෙන ගන්න හරිද එතකොට ඔයාලට අර WordPress වලදී අපි කෙලිම HTML CSS නිකන් AI වලින් ජෙනරේට් කරලා දානකොට වඩා අපි තනියම කස්ටම් කරලා කෝඩ් කරලා අපි HTML CSS පාවිච්චි කරලා පොඩි වෙබ් පේජ් එකක් ක්‍රියේට් කරගත්තාම අපිට පොඩි කොන්ෆිඩන්ස් එකක් එනවා රයිට් මට ප්‍රශ්නයක් නැහැ HTML CSS පුළුවන් මේක හරිම සරල මොකක්ද ලැන්ග්වේජස් ටිකක් ඉක්මනින් අල්ලා ගන්න පුළුවන් අපි week 2 එකට ගියොත් එහෙම අපි week 2 එකේදී තමයි අපේ WordPress ඉන්ස්ටලේෂන් එක යන්නේ ඊට පස්සේ අපි ඩෑෂ්බෝඩ් එකේ පොඩි වටයක් ගහලා ඒකේ තියෙන settings ටික හදලා මේ අපිට අවශ්‍ය කරන වටපිටාව හදා ගන්නවා WordPress එක ඇතුළේ. හරිද? ඊට පස්සේ අපි හතරවෙනි දවසේදී WordPress themes plugins මේ ගැන කතා කරනවා සහ අපි බේසික් වෙබ්සයිට් එකක් පාවිච්චි බේසික් වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරනවා මේ WordPress theme එකක් විතරක් පාවිච්චි කරලා මේකෙන් ලොකු අයිඩියා එකක් නැති වෙන්න පුළුවන් දැනට නිකන් සරලව නිකන් ඔලුවට දාගන්න අපි වෙබ්සයිට් එකේ ස්ට්‍රක්චර් එකක් විතරක් බිල්ඩ් කරනවා ෆන්ක්ෂන්ස් නැතුව. හරිද? ඒක කරන්න හේතුව තමයි ඔයාලා මේකේ ඉස්සරහට යන්න කලින් මේකේ තියෙන මූලිකම දේවල් කියන්නේ නිකන් අර බිම් මට්ටමේම තියෙන දේවල් ටික පොඩ්ඩක් අතපත ගාලා ඒකේ එන හොඳ නොලෙජ් එකක් අරගෙන තමයි උඩට යන්න ඕනේ. නැත්තම් ඒ ටික නිකන් බලාගෙන උඩට ගියාට වැඩක් නැහැ. ඒ පල්ලෙහාම ටික ඕනි වෙන තැන් අපිට අනන්තවත් හම්බ වෙනවා. ඒ නිසා පල්ලෙහා තියෙන දේවල් අතපත ගාගෙන ඒ දේවල් ගැන හොඳට ඉගෙනගෙන තමයි ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යන්න. හරිද? ඊට පස්සේ තුන්වෙනි සතියට ආවම අපේ day 5 එකේදී අපි UI UX basics කතා කරනවා. දැන් මේක කතා කරන්න මේ හේතුව තමයි මගේ රෝල් එකක් මගේ ගැන ටිකක් දන්නවා. හරිද? අනිත් එක තමයි දැන් වෙබ් ඩිසයින් කියන එක අපි ඉස්සෙල්ලා කිව්වනේ මේ ජොබ් එකක් කරන්න පුළුවන් රෝල් එකක් නෙවෙයි කියලා. කියන්නේ මේ WordPress වෙබ් ඩිසයින් කියන එක. මේක ඇවිල්ලා පැසිව් ඉන්කම් මෙතඩ් එකක්. ඒ කියන්නේ ඔයාලට ගෙදර ඉඳලා සාමාන්‍ය දවසකට පොඩි වෙලාවකින් කරලා සල්ලි හොයන්න පුළුවන් මෙතඩ් එකක්. හරිද? මේක ෆුල් ටයිම් කරන්න පුළුවන් ඔයාලා යම්කිසි මට්ටමකට ආවට පස්සේ. ඒ කියන්නේ මේකෙත් සාමාන්‍යයෙන් මුලින්ම අපිට මාසකට ප්‍රොජෙක්ට්ස් 3ක් 4ක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න රුපියල් 30000 ගානේ ප්‍රොජෙක්ට්ස් 3ක් ආවොත් එහෙම රුපියල් 90000ක් මාසෙකට නිකන් පැසුමින් අමතර ආදායමක්. ඊට පස්සේ ටික ග්‍රෝ කරගෙන මේක ඔයාලට සාමාන්‍යයෙන් දවස් මාසෙකට ප්‍රොජෙක්ට්ස් 10ක් 15ක් එන තැනකට ග්‍රෝ කරගත්තා පස්සේ ෆුල් ටයිම් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? ඉතින් මේ ඔයාලා ජොබ් එකකට යන්න ආසාවෙන් ඉන්නවා නම් මේ ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ UI UX කියන්නේ හොඳ පාත් එකක්. ඉතින් ඒක ගැන අයිඩියා එකක් දෙන්නත් එක්කම කියලා තමයි මම මේ UI UX පටන් ගන්න. හැබැයි මෙතනදී මේ අර නිකන්
අපි කිව්වොත් එහෙම නිකන් අර අමතර දේවල් ටිකක් ඒක. හරිද? හැබැයි මගේ මෙතන තියෙන මේ ප්‍රධානතම උවමනාව තමයි UI UX වලට උගන්වන්න මේ අපිට හම්බෙන ලෝකල් ක්ලයන්ට්ස් ලගේ මේක එන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉන්ටර්නේෂනල් ක්ලයන්ට්ස් ලගෙන් අපිට රික්වෙස්ට් එකක් එනවා මේ ඒගොල්ලෝ ගාව තියෙන UI එකක්. එහෙම නැත්නම් ඒගොල්ලෝ කලින් ඩිසයින් කරපු යූසර් ඉන්ටර්ෆේස් එකක් අපිට WordPress වෙබ්සයිට් එකක් විදිහට කන්වර්ට් කරන්න කියලා. අන්න ඒක ගැන අපිට නොලෙජ් එක ඕනේ. නැත්නම් අපි ඒ වගේ ක්ලයන්ට් කෙනෙක් ආවොත් එහෙම අපි අසරණ වෙනවා, කන්ෆියුස් වෙනවා. සමහර වෙලාවට ප්‍රොජෙක්ට් එක ඩික්ලයින් කරන්නත් පුළුවන්. සමහරට ලොකු ගාණක ප්‍රොජෙක්ට් එකක් වෙන්නත් පුළුවන්. එතකොට මේ Figma වලින් කරන UI එකක් අපි කොහොමද WordPress වලට කන්වර්ට් කරන්නේ? හරිද? Figma වලින් කොහොමද UI එකක් ඩිසයින් කරන්නේ? ඔය වයර් ෆ්‍රේමින් කියලා තියෙනවා, ප්‍රොටෝටයිපින් කියලා තියෙනවා. මේ වගේ ටොපික්ස් ගොඩාක් තියෙනවා. එතකොට අපි Figma කියන ප්ලැට්ෆෝම් එක ඇතුළේ අපි පොඩි වෙබ්සයිට් එකක් ඩිසයින් කරනවා. ඒකේ කිසිම ෆන්ක්ෂන් එකක් ඇඩ් වෙන්නේ නැහැ. බේසික් ඩිසයින් එකක්. හරිද? එතකොට week 3 එකේදී ඔන්න ওই පාර්ට් එක තමයි සම්පූර්ණයෙන්ම ඔයාලට කවර් වෙන්නේ. ඊට පස්සේ අපි week 4 එකට ගියාම අපි අර කලින් Figma වලින් හදපු ඩිසයින් එක අපි WordPress වලට කන්වර්ට් කරනවා. සාමාන්‍යයෙන් අපි ක්ලයින්ට් රික්වයර්මන්ට් එකක් එක්ක තමයි වැඩ කරන්නේ. ඒතකොට ක්ලයින්ට් කෙනෙක්ට මෙන්න මෙහෙම අයිඩියා එකක් තියෙනවා. මේකට අපි ඩිසයින් එක කරා. ඒක අපි කෙලින්ම WordPress වලට කන්වර්ට් කරනවා. එතකොට කන්වර්ට් කරද්දී අපිට සමහර තැන් WordPress වලින් ක්‍රියේට් කරන්න බැරි වෙන තැන් එන්න පුළුවන්. එතකොට තමයි අපි AI එහෙම පාවිච්චි කරන්නේ. හරිද? එතකොට අපේ මේ ඩේ 8 එකේදී තමයි අපේ පළවෙනි ඉන්ඩස්ට්‍රි ප්‍රොජෙක්ට් එක පටන් ගන්න. ඒ කියන්නේ ඩේ 8 එකේදී අපි පළවෙනි ඉන්ඩස්ට්‍රි රිලේටඩ් ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කරනවා. මේක ඇවිල්ලා ඉන්ඩස්ට්‍රි රෙඩි ප්‍රොජෙක්ට් එකක්. එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එකට දාගන්න පුළුවන්. කියන්නේ ඔයා කරපු ප්‍රොජෙක්ට් එකක් විදිහට ඔයාලට පෙන්වන්න පුළුවන් විදිහේ ප්‍රොජෙක්ට් එකක් මේක. මේක A to Z කම්ප්ලීට්ලි අපි වෙබ්සයිට් එකක් හදනවා කිසිම ප්‍රශ්නයක් නැතුව, කිසිම එරර් එකක් නැතුව, කිසිම ඩමි කන්ටෙන්ට් එකක් නැතුව ඔක්කොම රියල් කන්ටෙන්ට් සෙට් කරලා අර ක්ලයින්ට් කෙනෙක්ට අපි කරපු වෙබ්සයිට් එකක්, ඉන්ඩස්ට්‍රි රෙඩි වෙබ්සයිට් එකක් විදිහට තමයි මේක යන්නේ. හරිද? ඒකට හේතුව තමයි අපි ක්ලාස් එක ඇතුලේ ප්‍රොජෙක්ට්ස් කීපයක් කතා කරනවානේ. ඒ ප්‍රොජෙක්ට්ස් ඔක්කොම ඉන්ඩස්ට්‍රි රෙඩි ප්‍රොජෙක්ට්ස් විදිහට තමයි කතා කරන්නේ. ඒකට හේතුව තමයි මේ ඒ ප්‍රොජෙක්ට්ස් ඔයාලටත් කරන්න අසයින්මන්ට් එකක් විදිහට තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ කරන ප්‍රොජෙක්ට්ස් ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එක විදිහට එකතු කරගන්න. දැන් කෝස් එක ඉවර වෙනකොට ඔයාලා මේ ප්‍රොජෙක්ට්ස් කරලා තිබ්බේ නැත්නම් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි ඔයාලට ක්ලයන්ට්ස්ලා හොයාගන්න බෑ. මම ඔයාලට ක්ලයන්ට් කෙනෙක් හොයලා දුන්නත් ක්ලයන්ට් කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් එහෙම ඔයා කලින් කරපු ප්‍රොජෙක්ට්ස් මොනවද? හරිද? ඔයාට ප්‍රොජෙක්ට්ස් පෙන්වන්න තියෙන්න ඕනේ. ප්‍රොජෙක්ට්ස් පෙන්වන්න නැත්නම් මම නෙවෙයි කවුරු ඇවිල්ලා ඔයාට ක්ලයන්ට් කෙනෙක් හොයලා දුන්නත් ඒ ක්ලයන්ට් ඔයාව බාරගන්නේ නැහැ. මොකද ඒ ක්ලයන්ට් කැමති නැහැනේ රිස්ක් එකක් ගන්න. එයාගේ සල්ලි නේ වියදම් කරන්න. එතකොට එයා රිස්ක් එකක් ගන්න කැමති නැහැ. මොකද ඕන තරම් ප්‍රොජෙක්ට්ස් කරපු එක්ස්පීරියන්ස් ඩිසයිනර්ස්ලා ඉන්නවා. එතකොට එයා රිස්ක් එකක් අරගෙන එහෙම කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති ප්‍රොජෙක්ට් එකක් කරපු නැති කෙනෙක්ට ප්‍රොජෙක්ට් එක දෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ක්ලාස් එක ඇතුළේදී ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එකට ප්‍රොජෙක්ට්ස් කරන්නේ. මොකද ඒ ප්‍රොජෙක්ට්ස් ඔයාලා කරාට පස්සේ ක්ලාස් එක ඉවර වෙනකොට ප්‍රොජෙක්ට්ස් 3ක් හෝ 4ක් ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එකටම කම්ප්ලීට් වෙනවා. හරියට හැබැයි මම දෙන ප්‍රොසීජර් එක ෆලෝ කරගෙන ගිහිල්ලා ඒ විදිහට කරොත් තමයි හරිද? නැත්තම් නැහැ. ඉතින් මේ ඒ විදිහට කරාම අපි ක්ලාස් එක ඉවර වුණාට පස්සේ ක්ලයන්ට්ස්ලව හොයාගන්න විදි ගැන මම ඔයාලට කියලා දෙනවා. A to C ක්ලයන්ට්ස්ලව හොයාගන්න විදි කියලා දෙනවා. එතකොට ඔයාලා ක්ලයන්ට්ස්ලව බය නැතුව පිච් කරන්න පුළුවන්. මොකද ඔයාගා ප්‍රොජෙක්ට්ස් තියෙනවා පෙන්වන්න. ක්ලයන්ට් කෙනෙක් ඇහුවොත් එහම ඔයා කලින් වෙබ්සයිට් හදලා තියෙනවද? මට ප්‍රොජෙක්ට්ස් ටිකක් පෙන්වන්නකෝ. ඒකත් ඔයාලට බය නැතුව පුළුවන්. මෙන්න මේ තමයි මම කරපු ප්‍රොජෙක්ට්ස් කියලා ඔයාලට පෙන්වන්න. එතකොට ක්ලයන්ට් සැටිස් නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේ ප්‍රොජෙක්ට් එක හම්බෙනවා. හරිද? ඊට පස්සේ අපි week 5 එකට ගියොත් එහෙම අපේ day 9 එකේදී මෙන්න මේ day 9 එක හරිද? මෙන්න මේ day 9 එක e-commerce project එක කොටස් 5කට විතර කැඩෙනවා. හරිද? day 9 වලට ඔක දවස් 5ක් විතර ඇදෙනවා. මොකද A to Z complete e-commerce website එකක් අපි හදන්නේ. හරිද? මම පෙන්වන්නම් දැන් අපේ මේ අපේ කලින් ක්ලාස් එකේ මේ first batch එකේ හරිද? second batch එක තාම ඉවර නෑනේ. මේ first batch එකේ e-commerce project එක. ඒ කියන්නේ එක ස්ටුඩන්ට් කෙනෙක්ගේ මේ e-commerce project එක. හරිද? මේ අපි කතා කරපු දේවල් එක්ක තමයි මේ හදලා තියෙන්නේ. මේක සම්පූර්ණ ෆන්ක්ෂනල් e-commerce website එකක්. හරිද? දැන් මේ තියෙන්නේ hero section එක, මේ navigations මේ ඔක්කොම මේ වැඩ කරනවා. හරිද? මේකට log වෙන්නත් අපිට පුළුවන්. right? මේ user account login මේ දේවල් ඔක්කොම පාවිච්චි කරලා මේකට log වෙන්න පුළුවන් ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට. හරිද? ඊට පස්සේ product තියෙනවා. ඊට පස්සේ මේ categories තියෙනවා. මේ වගේ slide show එකක් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මේ වෙබ්සයිට් එක ඇතුළේ තියෙනවා. හරිද? මේ සම්පූර්ණ අපි කියලා දුන්න විදිහට තමයි මේ ස්ටුඩන්ට් කෙනෙක් හදලා තියෙන්නේ. එයාගේ e-commerce project එක. දැන් මෙයාට පුළුවන් ක්ලයන්ට් කෙනෙක්ට මේ project එක වෙන්නලා එයාට ඕන තරම් projects ගන්න. මොකද මේක industry standard එකටම තියෙනවා. මේකට payment gateway එකක් පවා connect කරලා තියෙන්නේ. මේ අපි ඒ දේවල් සම්පූර්ණයෙන්ම කියලා දෙනවා කොහොමද payment gateway එකක් connect කරන්න කියන තැනට එනකම්ම
සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. මේක අපි ප්‍රොසීඩ් චෙක්අවුට් දුන්නොත් එහෙම මෙතනින් රයිට් මෙතින් පේහිය දන්න ඇති පේමන් ගේට් එක මේ වගේ හැම එකක් ගැනම ඔයාලට සම්පූර්ණයෙන්ම කතා කරන්න. හරිද? ඒක ප්‍රොජෙක්ට් එකක්. එතකොට මේක අපේ කලින් බැච් එක මේ කරපු ප්‍රොජෙක්ට් එකක්. මේක AI ඉන්ටිග්‍රේටඩ් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි. හරිද? මේක ගොඩක් බේසික් ප්‍රොජෙක්ට් එකක්. ඔය ක්ලාස් එකකට කරපු එකක්. හරි. මේ දින තවත් ස්ටුඩන්ට් කෙනෙක්ගේ ප්‍රොජෙක්ට් එකක්. මේකත් අපේ ෆස්ට් බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ ප්‍රොජෙක්ට් එකක්. හරි. මෙතන ඔයාලට වෙනදි මේ ප්‍රොමෝෂන් මේ පොප් එකක් එහෙමත් දාලා තියෙනවා. හරි. සර්ච් බොක්ස් එකක් තියෙනවා. මේකෙත් ලොගින් රෙජිස්ටර් ගානට වැඩ කරනවා. හරි. මේක ක්‍රිස්මස් එකට පොඩි අර හිම වැටෙන සීන් එකකුත් මෙයා දාලා තියෙනවා. ඒවන මම කියලා දුන්නේ නැහැ. එයාලා හොයාගෙන ඒ දික් කරපු දේවල්. හරි. උනන්දුව තියෙන කෙනෙක්ට ගේම ගහන්න පුළුවන්. හරි. මේ මෙයාගේ වෙබ්සයිට් එක මේක ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එකටම තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ක්ලයන්ට් කෙනෙක්ට බය නැතුව පෙන්වන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක්. ඊ-කොමර්ස් වෙබ්සයිට් එකක් මම හදනවා. මේ තියෙන මම කරපු ප්‍රොජෙක්ට් එක කියලා බය නැතුව පෙන්වන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් මේ වගේ ප්‍රොජෙක්ට්ස්. හරි. ඉතින් මේ තියෙන තව එකක්. හරි. මේක ෆිට්නස් සීන් එකේ ප්‍රොජෙක්ට් එකක්. මේකත් අපේ ෆස්ට් බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ ප්‍රොජෙක්ට් එකක්. හරි. ඉතින් ওই විදිහට ප්‍රොජෙක්ට්ස් ඔයාලට කරන්න දැන් මේ ප්‍රොජෙක්ට්ස් ක්ලයන්ට් කෙනෙක්ට බය නැතුව පෙන්නලා ප්‍රොජෙක්ට්ස් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ওই වගේ දේවල් අපි ක්ලාස් එකේදී සම්පූර්ණයෙන්ම ඔයාලට කියලා දෙනවා. හරිද? අපේ කෝස් කන්ටෙන්ට් එක ඇතුළේ. ඊ-කොමර්ස් ප්‍රොජෙක්ට් එක ඇතුළේ. ඒකෝර ඔයාලගේ අසයින්මන්ට් එකට තමයි ওই ප්‍රොජෙක්ට්ස් ඔයාලට කරන්න තියෙන්නේ. ඒකෝර ওই ප්‍රොජෙක්ට්ස් අනිවාර්යයෙන්ම ඔයාලා කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපේ ඩේ 10 එකේදී අපි අපේ ඊළඟ ප්‍රොජෙක්ට් එක කරනවා. මෙතනදී අපි මේ මේන්ලි මෙතන සර්විසස් ඒජන්සි වෙබ්සයිට්ස් කියලා තියෙනවා. අපි මෙතනදී ගොඩක් වෙලාවට ටාගට් කරන ටූරිසම් වෙබ්සයිට් එකක්. මොකද වැඩිපුරම කට්ටියගේ ඉල්ලුමක් එන්නේ ඔය ඊ-කොමර්ස් අනිත් එක ටූරිසම්. එතකොට ඔය වෙබ්සයිට්ස් දෙකට තමයි වැඩිපුරම කට්ටියගේ ඉල්ලුමක් එන්නේ. එතකොට ඔය වෙබ්සයිට්ස් දෙක තමයි අපි වැඩිපුරම ඉගෙන ගන්නත් ඕන. හරිද? එතකොට ඔය ඇතුලේ කතා කරන දේවල් ගොඩක් වෙනස්. ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි ඩේ 10 එකේදී කතා කරන අලුත් ප්‍රොජෙක්ට් එකක්. ඊට පස්සේ ඩේ 6 එකට ආවම අපේ සම්පූර්ණ දවසක්ම වෙන් වෙනවා. සාමාන්‍ය පැය 3ක් විතර සම්පූර්ණයෙන් වෙන් වෙනවා. අපිට ওই වෙබ් ඩිසයින් කියන එක ඉගෙන ගන්න තියෙන AI tools ගැන කතා කරන්න. ඒ කියන්නේ අපි ওই ප්‍රොජෙක්ට්ස් කරද්දී පාවිච්චි කරන ජෙනරල් AI tools තියෙනවනේ ChatGPT, Gemini ඔය වගේ ඒවා තියෙනවනේ. ඒව නෙවෙයි මම කියන්නේ. මේ ඊට එහා ගිහිල්ලා අපිට WordPress එක එහෙම නැත්නම් වෙබ් ඩිසයින්ස් වලට පාවිච්චි කරන්න පුළුවන් ඒවා. මේ SIPWP කියන එක හරිද? ඊට පස්සේ durable කියන එක හරිද? ඊට පස්සේ web 10 web කියලා එකක් තියෙනවා. 10 web AI කියලා එකක් තියෙනවා. මෙන්න මේකත් මේ සුපිරි ප්ලැට්ෆෝම් එකක්. මේක මේ මෑත ගාපු එකක්. හරිද? මේක ෆස්ට් බැච් එකේ කට්ටියට කතා කරන්න බැරි වුණා. හරිද? ඒගොල්ලෝගේ ක්ලාස් එක ඉවරයි මේ ප්ලැට්ෆෝම් එක ගොඩක් දුරට රිලීස් වෙනකොට. හැබැයි අපි සෙකන්ඩ් බැච් එකේ කට්ටියට මේක කතා කරන්න පුළුවන් සහ ඔයාලටත් මේක කතා කරන්න පුළුවන්. මෙන්න මේකේ තියෙන විශේෂත්වය තමයි මේක AI powered වෙබ්සයිට් බිල්ඩ් එකක්. හරිද? මේකේ විශේෂත්වය තමයි මේකෙන් හදන වෙබ්සයිට්ස් වල අපිට WordPress වල බෑක් එන්ඩ් එක කනෙක්ට් කරන්න පුළුවන්. ඒක ගොඩක් හොඳ පොයින්ට් එකක්. මොකද මේ බෑක් එන්ඩ් එක තමයි ගොඩක් වෙලාවටම ඩෙවලොප් කරන්න අමාරු සහ ගොඩාක් ලොකු කොස්ට් එකක් ලොකු වියදමක් යන්නේ ඩෙවලොප් කරන්න. එතකොට මෙන්න මේ වගේ WordPress බෑක් එන්ඩ් එකක් කනෙක්ට් කරන්න පුළුවන් කියලා කියන්නේ ඒක සෑහෙන කොස්ට් ඉෆෙක්ටිව් වැඩක්. ඉතින් මේ AI tools ගැන අපි කතා කරනවා. හරි. ඊට පස්සේ අනිත් AI tool එක තමයි මේ ZipWP කියන එක. හරි. ZipWP කියන එක මේක ඇවිල්ලා කෙලිම AI WordPress build එකක්. හරි. මේකෙන් අපිට පුළුවන් සාමාන්‍ය කියන්නේ මේගොල්ලෝ නම් කියන්නේ 1 minute කියලා 60 second කියලා කියන්නේ සාමාන්‍ය විනාඩියකින් වගේ WordPress වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒක WordPress dashboard එකකට දාලා අපිට edit කරලා අපිට අවශ්‍ය customizations කරගෙන වැඩේ කොට දාගන්න පුළුවන්. ඉතින් මේ දේවල් මම අන්තිමට කතා කරන්න හේතුව තමයි අපි WordPress වලින් වෙබ්සයිට් එකක් සම්පූර්ණයෙන්ම හදන්න ඉගෙනගෙන ඉන්න බෑ. එහෙම ඉගෙනගෙන නැතුව අපිට මේ දේවල් කතා කරලා තේරුමක් නැහැ. දැන් මේ වගේ එකකින් වෙබ්සයිට් එකක් හැදුවට පස්සේ ඔයාලා ඒක කස්ටමයිස් කරගන්න දැනගන්නත් ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම WordPress dashboard එහෙම නැත්නම් WordPress කියන එක මොකක්ද කියන එක ගැන ඒකේ වෙබ්සයිට්ස් හදන එක ගැන ඉගෙනගෙන තියෙන්න ඕනේ. නැත්තම් මේ වගේ ටූල් එකක් ඔයාලට යූස් කරන්න බෑ. හරිද? මේ වගේ ටූල්ස් වලින් වැඩ කරන හැටි සම්පූර්ණයෙන්ම අපි කියලා දෙනවා. හරිද? මෙන්න මේ දවසේදී. හරි. ඊට පස්සේ අපේ ඩේ 12 එකේදී මේ ඇනිමේෂන්ස්, ටෙම්ප්ලේට්ස් හරිද? ඊට පස්සේ ඔය ලෑන්ඩින් පේජ් එකක් ක්‍රියේට් කරගන්න කොහොමද? මෙන්න මේ වගේ ටිකක් අර අභ්‍යන්තර දේවල් ටිකක් කතා කරනවා. ඔය
පේජ් බිල්ඩර් සම්බන්ධයෙන්. හරි. ඊට පස්සේ අපි වීක් 7 එකේ ඩේ 13 වලට ගියාම අපි කතා කරන්නේ අපි ෆ්‍රීලාන්සින් සහ ක්ලයන්ට් හන්ටින් කියන පාර්ට් එක. මෙතනදී කොහොමද අපි මේ ඉගෙනගත්ත දේවල් ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට අපි ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්නේ, ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්නේ කොහොමද, ක්ලයන්ට් කෙනෙක්ව අපි හන්ට් කරන්නේ, එහෙම නැත්නම් ක්ලයන්ට් කෙනෙක්ව හොයාගන්න කොහොමද, ක්ලයන්ට් කෙනෙක්ව පිච් කරන්න කොහොමද, ක්ලයන්ට් කෙනෙක්ට අපි ඔෆර් එකක් යවන්න කොහොමද, ක්ලයින් කෙනෙක් එක ගනුදෙනු කරන්න කොහොමද, යාලත් එක්ක අපි කතා කරන්න ඕනේ කොහොමද, හරිද? එතකොට අපි වෙබ්සයිට් එකකට ප්‍රයිස් එකක් කියන්න කොහොමද, හරිද? එතකොට ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් ක්‍රියේට් කරන්න කොහොමද, ඊමේල් එකක් ක්‍රියේට් කරන්න කොහොමද, මේ හැම දෙයක් ගැනම අපි ඩේ 13 එකේදී සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඊට පස්සේ ඩේ 14 වලට ආවහම අපි කතා කරන්නේ ওই බ්‍රෑන්ඩින් ඇන්ඩ් මාකටිං කියන පොයින්ට් එක. මේ මෙතනදී මම කතා කරන්නේ ඔය බ්‍රෑන්ඩින් ඇන්ඩ් මාකටිං කියන්නේ Facebook ඇඩ්ස් දාන විදිහවත් එහෙම මොකුත් නෙවෙයි. මෙතනදී මේ ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එක ග්‍රෝ අප් කරගන්න විදිහ ගැන තමයි මම කතා කරන්නේ. ඒ කියන්නේ ඔයාලා හදන වෙබ්සයිට්ස් ඔයාලගේ වෙබ්සයිට් එකේ දාලා තිබ්බ කියලා ක්ලයන්ට්ස්ලා ඉන්නේ නැහනේ. දැන් ඔයාගේ වෙබ්සයිට් එක හිතන්න kasun.com. හරිද? දැන් kasun.com කියන වෙබ්සයිට් එකක් හදලා ඔයා කරපු ප්‍රොජෙක්ට්ස් 10ක් 15ක් විතර වෙබ්සයිට් එකේ දාලා සුපිරිම ප්‍රොජෙක්ට්ස් දාලා තියෙනවා. එහෙම දාලා නිකන් හිටියා කියලා ඔයාට ඕඩර්ස් එයිද? එහෙම එන්නේ නැහනේ. ඔයාගේ වෙබ්සයිට් එක කවුද දන්නේ? හරිද? ඔයා විතරයි දන්නේ kasun.com. එහෙම නැත්නම් ඔයා ඒක වෙබ්සයිට් එකක් මෙහෙම හදලා තියෙනවා කියලා කියපු දිනෙට ඒ කියන්නේ කියපු කිහිප දෙනෙක් දන්නවා වෙන්න පුළුවන්. ඊට එහා දන්නේ නැහැ. ඒකට ඉන්ටර්නැෂනල් ක්ලයන්ට් කෙනෙක් කොහොමද දන්නේ? kasun.com කියන්නේ කවුද කියලාවත් දන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අර ඔයාව ඉන්ට්‍රොඩියුස් කරන්න කොහොමද? ඒ කියන්නේ ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක කොහොමද බූස්ට් කරගන්නේ? අන්න ඒක ගැනත් අපි ඩේ 14 එකේදී කතා කරනවා. මොකද ඒ බූස්ට් කරන එකෙන් ඔයාට සෑහෙන ඔපචුනිටිස් ටිකක් ගන්න පුළුවන්. ඒ LinkedIn එහෙම පාවිච්චි කරන හැටි මම කතා කරනවා. ඊට පස්සේ වීක් 8 එකට ආවම හරි අපි සම්පූර්ණයෙන්ම ඩිප්ලොයිමන්ට් කියන සෙෂන් එකට තමයි යන්නේ. ඒ කියන්නේ අපි අර හදපු වෙබ්සයිට් එක තියෙනවනේ. ඒ හදපු වෙබ්සයිට් එක අපි කොහොමද ඉන්ටර්නෙට් එකට රිලීස් කරන්නේ? එහෙම නැත්නම් අපි මුලින්ම වෙබ්සයිට්ස් හදන්නේ ලෝකලි. ඒ කියන්නේ ඔයාගේ කම්පියුටර් එකේ තමයි. හරිද? මේ වගේ කම්පියුටර් එකේ තමයි සම්පූර්ණ වෙබ්සයිට්ස් ටික ඔක්කොම හදන්නේ. හරිද? එතකොට ඒක තව කෙනෙක්ට බලන්න නම් අපි ඒක ලයිව් සර්වර් එකකට එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකට දාන්න ඕනේ. අන්න ඉන්ටර්නෙට් එකට දාන එකට තමයි අපි ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ. ඉතින් ඩිප්ලොයි කරන හැටි, එතකොට ඒකට අවශ්‍ය කරන ෆන්ඩමෙන්ටල්ස්, ඒ බේසික්ස් ටික අපි සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඊට පස්සේ අපිට වැදගත්ම පොයින්ට් එකක් තමයි ඔය බෑකප් ඇන්ඩ් සිකියුරිටි කියන්නේ. වෙබ්සයිට් එකක් සිකියුර් කරන එක සෑහෙන ඉම්පෝර්ටන්ට්. ඒ දේවල් ටිකත් කතා කරනවා. හරිද? බෑකප්ස් ගැනත් අපි සෑහෙන කතා කරනවා. රයිට්? මේ ඊළඟට අවසාන වශයෙන් අපි කතා කරන්නේ ඔයාලගේ කරියර් ගයිඩ් එක ගැන. මෙන්න මේ කරියර් ගයිඩ් එකේදී ගොඩක් වෙලාවට කතා කරන්නේ කියන්නේ මම කොහොමද මගේ කරියර් එක බිල්ඩ් කරගත්තේ කියන මගේ එක්ස්පීරියන්ස් එක මම ෂෙයා කරගන්නවා UI UX ඩිසයිනර් කෙනෙක් විදියට සහ WordPress ඩිසයිනර් කෙනෙක් විදියට. ඔයාලට ගොඩාක් දේවල් ඒක ඇතුළෙත් ගන්න තියෙයි. හරිද? ඊට පස්සේ කොහොමද මේ ඔය නිෂ් අපි කියනවා මේ ඔය නිෂ් මාකටිං එහෙම නැත්නම් අපි මම ඉස්සෙල්ලා කිව්වට ස්පෙસિෆයි කරපු ජොබ් රෝල් එකක් කියලා. අන්න ඒක ගැනත් මම ඔයාලට විස්තරයක් කරනවා. හරිද? ඊට පස්සේ අපේ Q&A සෙෂන් එකක් තියෙනවා සම්පූර්ණ. ඒ කියන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න ඔක්කොම අපි එදාට කතා කරනවා. එතකොට මේ ඩේ 16 එකෙන් ඔයාලගේ ක්ලාස් එක ඉවර වෙන්නේ නැහැ. ඔයාලට ලයිෆ් ටයිම් සපෝට් එක හම්බ වෙනවා. හරිද? මේ ඒ වගේම මේ අනිත් කාරණාව තමයි අපි ප්‍රොජෙක්ට් ඩිස්කෂන්ස් කීපයක් යනවා ඔයාලගේ. එතකොට ඔය e-commerce ප්‍රොජෙක්ට් එකේදී අපි වෙනම දවසක් දාගෙන e-commerce ප්‍රොජෙක්ට් එක ඩිස්කස් කරනවා. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකේ තියෙන්න ඕනේ මොනවද? අඩුපාඩු උනේ මොනවද? මේ ප්‍රොජෙක්ට් එක හදනකොට ඔයාලට ආපු ප්‍රශ්න මොනවද? හරිද? මෙන්න මේ වගේ දේවල් ගැන අපි කතා කරනවා. ඩිස්කෂන් සෙෂන්ස් කීපයක් යනවා. සහ ෆයිනල් ප්‍රොජෙක්ට් එකෙත් ඔය ඩිස්කෂන් සෙෂන්ස් කීපයක් යනවා. හරිද? අපේ Facebook page එකට ගියොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් ඔය අපේ ස්ටුඩන්ට්ස් ලගේ රිසල්ට් එහෙමත්. හරිද? මේ අපේ ස්කූල් අපේ Facebook page එක තියෙනවා. මේකට ගියොත් එහෙම අපේ රිසල්ට් මේ තියෙන ප්‍රොජෙක්ට්ස් ස්ටුඩන්ට්ස් ලගේ මම ඔය page එකට දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ කට්ටියගේ ෆීඩ්බැක්ස් ඔයාලට බලන්න පුළුවන්. හරි, මේ පළවෙනි page එක ෆස්ට් page එක. හරි, සෙකන්ඩ් එක තාම ඉවර නැහැ. මේගොල්ලොන්ගේ ෆීඩ්බැක්ස් ඔයාලට බලන්න පුළුවන්. හරි. මේ page එකේ ගොඩක් විස්තර දාලා තියෙනවා. පල්ලට ගිහලා ඔයාලට වැඩි විස්තර බලන්න පුළුවන්. මේ තියෙන ස්ටුඩන්ට් ඒ කියන්නේ රිසල්ට් ස්ටුඩන්ට්ස් ලගේ රිසල්ට්. හරිද? ඒගොල්ලන්ට ප්‍රොජෙක්ට්ස් හම්බුනේවා. එතකොට මේන්ටේන් කරන්න හම්බුනේවා. හරිද? ඒ වගේ දේවලුත් අපේ ස්ටුඩන්ට්ස් අතර වෙලා තියෙන. ඒ කියන්නේ හරි උනන්දුවෙන් හරියට මම දෙන ප්‍රොසෙස් එකට වැඩ ටික කරොත් අනිවාර්යයෙන්ම ගේමක් ගහ ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔයාලට මම අසයින්මන්ට් දෙනවා කිව්වනේ. අසයින්මන්ට් විතරක් නෙවෙයි ඔයාලට එක්සෑම්ස් එහෙමත් තියෙනවා. එක්සෑම්ස් කියලා කියන්නේ මේ ලියන්න කරන්න මොකොත් නෙවෙයි. පොඩි ක්විසස් එක්සෑම්ස් තියෙනවා. හරිද? ක්විසස් තියෙනවා.
කුයිසස් ටිකක් තියෙන. ඒක සාමාන්‍යයෙන් සෙෂන්ස් 4ක 5කට සැරයක් වගේ ඔයාලට කුයිස් එකක් හම්බෙනවා. ඒකේ මාක්ස් ටික ඔයාලා මට ෂෙයා කරන්නත් ඕනේ. හරිද? ඒ මාක්ස් ඇයි ගන්න කියන එක ගැනත් මම ඔයාලට පෙන්නන්නම්. දැන් මේ තියෙන මම අපේ කට්ටියට හදන ෆෝම්ස් මේ තියෙන day 1 එකේ මේ assignment form එක, ඊට පස්සේ day 2 එකේ, day 3 එකේ assignment form එක, day 4, day 6, ඊට පස්සේ day 5, ඊට පස්සේ day 7 ඔය විදියට assignment forms තියෙනවා. day 8, day 14 මේ තියෙන final project එක, මේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක assignment එක තියෙනවා. right? ඊට පස්සේ මේ තියෙන quizzes, මේ quizzes එකයි, මේක දෙකයි, මේ එකක් දෙකයි. හරිද? quizzes තියෙනවා එක එක සෙෂන්ස් වලට දාලා සාමාන්‍ය quizzes දෙකක් හෝ තුනක් වගේ සෙට් වෙනවා ඔයාලට මේ course එක complete වෙනකොට. ඒ quizzes එහෙම මම දෙන්නේ මේ සාමාන්‍ය class එකක් ඉවරුණ ගමන් මෙහෙම නෙවෙයි. ටිකක් සතිය මැද මම ඔයාලට දානවා මෙන්න මේ quiz එක කරන්න. මෙන්න මේ ටයිම්ලයින් එක තුළ කරලා මට ෂෙයා කරන්න කියලා. මොකද අර ඒ කියන්නේ ඒ සමහරට ඒ quiz එකක් දෙනකොට ඒ session එකට assignment එකක් නැති වෙනකොට සමහර sessions තියෙන assignment නැහැ. ඒ කියන්නේ ඒ session එක complete වෙන්න දවස් 3-4ක් යනවානේ. එතකොට ඒ session එකක් set වෙන්නේ දවස් ගාන ඉවරුණාම. එතකොට අර අතර මැදදී මම පොඩි quiz එකක් දෙනවා. අර කතා කරපු දේවල් වලට මතකද නැත්නම් පොඩ්ඩක් අර මතකාවර්ජනය කරන්න පොඩි quizzes ටිකක් දෙනවා. එතකොට අර කලින් කතා කරපු දේවල් ඊළඟ session එකකට අමතක වෙන්නේ නැහැ. හරිද? පොඩි ට්‍රික්ස් ටිකක් පාවිච්චි කරනවා. මොකද මට ඕන ඔයාලෝ කොහොම හරි මේ වැඩෙන් ගොඩ දාන්න 2026 දැන් පළවෙනි බැච් එකනේ. අනිවාර්යයෙන්ම දැන් ගේමක් ගහන්න හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නේ. එතකොට ඉතින් මට නිකන් ඔයාලව මේකට සම්බන්ධ කරගෙන ආරෙත් මම මේ දේවල් ටික තමයි කියලා දෙන්නේ කියලා මම නිකන් ඔයාලට උගන්වගෙන යනවට වඩා ඒක ටිකක් හරි ස්ට්‍රක්චර් එකකට වැඩ ටිකක් කරොත් මටත් ඒකෙන් මේ දෙයක් තියෙනවා. සහ ඔයාලටත් ඒකෙන් දෙයක් තියෙනවා. හරි. ඒ නිසා මේ උපරිම දෙයක් දෙන්න තමයි මම බලාපොරොත්තුව ඔයාලට. හරිද? එතකොට මේ අපිට තව කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. හරි. මේ බෙනිෆිට්ස් ටිකක් ගැන අපි කතා කරමු. මොකද මම මේක ගැනත් ඔයාලට මේ මම ඔය කතා කරගෙන යද්දිත් මේ පොයින්ට්ස් ගැන ඔයාලට අහුවෙන්නේ නැති. ඔය බෙනිෆිට්ස් ඒ කියන්නේ මේ වෙබ් ඩිසයින් කෙනෙක් ඉගෙන ගත්තාම හම්බෙන බෙනිෆිට්ස් දැන් ඔයාලට ඕනම තැනක ඉඳලා වැඩ කරන්න පුළුවන්. හරිද? work from home. හරිද? or anywhere. හරිද? ඊළඟට මේ high income potential කියලා අපිට කියන්න පුළුවන්. මේ කියන්නේ ඔයාගේ මහන්සි වෙන තරමට තමයි මේ කියන්නේ ඔයාට ඕන තරම් මේකෙන් earn කරන්න පුළුවන්. හැබැයි මහන්සි වෙන්න ඕනේ. ඒ කියන්නේ කෝස් එක කරාට පස්සේ ආරයිට් මම කෝස් එක කරා වෙබ්සයිට් එකකුත් දැන් ප්‍රොජෙක්ට් එකක් ඉදිරියට කරලා තියෙන්නේ. එහෙනම් මට දැන් ඕඩර්ස් එයිනේ කියලා බලන් හිටියා කියලා ඉන්නේ නැහැ. හරිද? සහ එහෙම බලන් හිටියොත් වෙන්නේ ඕඩර් එකක් එනකන් කියලා එන්න පුළුවන්. හරිද? අපි දෙන මොකක් හරි දෙයක් කරාට පස්සේ ඕඩර් එකක් එනකන් බලන් ඉන්න කියලා බලන් ඉන්න පුළුවන්. හැබැයි සමහරට ඒ වෙනකොට මේ කරපු දේවල් අමතක වෙන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රොජෙක්ට් ආවත් නැතත් ප්‍රැක්ටිස් කරන්න ඔළුවට මේක රැඳෙනකම් මේක මතක තියාගන්න කටපාඩම් කරන්න මොකුත් නැහැ. අර අවබෝධයෙන් වැඩ ටික කරා නම් මේක ඉක්මනින් ඔළුවට යනවා. ඉතින් මේ ඔයාගේම කියලා බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්. එතකොට ග්ලෝබල් ඔපචුනිටිස් ගොඩක් හම්බ වෙනවා ඔයාට. එතකොට ඔයාගේ ක්‍රියේටිව් එහෙම නැත්නම් ඔය මේ ප්‍රොබ්ලම් සෝල්විං වගේ ස්කිල්ස් ඔයාලට ග්‍රෝ අප් කරගන්න පුළුවන්. මොකද අපි මෙතනදී අර ෆන්ඩමෙන්ටල්ස් එක කතා කරන දැන් අපි UI UX පාර්ට් එකේදී එහෙම ගොඩක් වෙලාට ඔය ක්ලයන්ට් කෙනෙක්ට තියෙන කියන්නේ ක්ලයන්ට් කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් විසඳන එක තමයි කරන්නේ. එතන වැඩිපුරම ක්ලයන්ට් කෙනෙක්ගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒ ඔඩියන්ස් එකේ ප්‍රශ්න තමයි විසඳන්නේ. කියන්නේ දැන් ක්ලයන්ට් කෙනෙක් අපිට ප්‍රොජෙක්ට් එකක් අරගෙන ආවහම අපි ඒ ප්‍රොජෙක්ට් එකට මෙන්න මේ දැන් ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා කියනවා කියලා හිතන්නකෝ මේ සරල උදාහරණයක් මම කියන්නකෝ දැන් ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා ඔයාලට කියනවා රයිට් මං ගාව තියෙන බේබි ප්‍රොඩක්ට්ස්. එතකොට මේ බේබි ප්‍රොඩක්ට්ස් නම් මට දැන් මං ගාව බේබි ප්‍රොඩක්ට්ස් සේල් කරන බිස්නස් එකක් කරනවා. මට ඒකට වෙබ්සයිට් එකක් හදන්න ඕන. හරිද? දැන් ඔයාලට මේ බේබි ප්‍රොඩක්ට්ස් ගැන කතා කරොත් එහෙම හරිද? මේ පුළුවන් කට්ටිය ඉන්නවනම් chat එකට දාන්න මම නිකන් අහන්න බේබි ප්‍රොඩක්ට්ස් ගැන කවුරු හරි ප්‍රොජෙක්ට් එකක් දුන්නොත් මේකේ ටාගට් ඔඩියන්ස් එක කවුද? නිකන් පුළුවන් කෙනෙක් ඉන්නවනම් chat එකට දාන්න නැත්නම් කියන්නම්. හරිද? නිකන් ඔයාලට හිතෙන විදිහට ටාගට් ඔඩියන්ස් එක කවුද? ඒ කියන්නේ බේබි ප්‍රොඩක්ට්ස් වලින් වෙබ්සයිට් එකක් හදාගන්න ඕනේ කියලා ක්ලයන්ට් කෙනෙක් කවුද? ඒ කියන්නේ එයා සෙල් කරන්නේ බේබි ප්‍රොඩක්ට්ස්. එයාට ඕනේ e-commerce වෙබ්සයිට් එකක් හදාගන්න මේ බේබි ප්‍රොඩක්ට්ස් වලට. හරිද? එතකොට ගොඩක් කට්ටිය කරන්නේ රයිට් අපි කරමු කියලා ප්‍රොජෙක්ට් එක කරගෙන යනවා. හරිද? ප්‍රොජෙක්ට් එක කරගෙන යද්දී ගොඩක් කට්ටිය කරන්නේ මේක ළමයින්ව ටාගට් කරලා හදනවා වෙබ්සයිට් එක. හරිද? පොඩි ළමයින්ව ටාගට් කරලා වෙබ්සයිට් එක හදනවා. හැබැයි මේකේ රියල් ටාගට් ඔඩියන්ස් එක වෙන්නේ පේරන්ට්ස්ලා. එතකොට පොඩි ළමයින්ව ටාගට් කරලා නිකන් සිංගිති වෙබ්සයිට් එකක් හැදුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද ටාගට් එක පොඩි ළමයි නෙවෙයි. පොඩි ළමයි ඕඩර් කරන්නේ නැහැනේ. ඕඩර් කරන්නේ පේරන්ට්ස්ලා. එතකොට ටාගට් වෙන්න ඕනේ පේරන්ට්ස්ලා.
හරිද? එතකොට පේරන්ට්ස්ලා ටාගට් කරලා තමයි වෙබ්සයිට් එක හදන්න ඕනේ. එතකොට එකපාරටම අපිට අයිඩියා එකක් නැති වෙන්න පුළුවන් මේ පේරන්ට්ස්ලා ටාගට් කරලා කොහොමද වෙබ්සයිට් එක හදන්නේ. අන්න එතනදී ඔය අපිට UI UX පාර්ට් එකේම සෑහෙන්න වැදගත් වෙනවා. ඔය කොහොමද අපි ඔඩියන්ස් එකක් ඒ කියන්නේ රිසර්ච් කරන්න කොහොමද, මාකට් රිසර්ච් එකක් කරන්න කොහොමද, ඔඩියන්ස් එක හරියට අඳුරගන්න කොහොමද, ඒගොල්ලෝගේ ඒජ් රේන්ජස් මොනවද, ඒගොල්ලෝ මොන වගේ දේවල් වලටද කැමති වෙන්නේ, මේ වගේ දේවල් ගොඩාක් අපි බලන්න ඕනේ. එතකොට කලර්ස් ගැන අපිට හිතන්න තියෙනවා, ටයිපෝග්‍රැෆිස් ගැන අපිට හිතන්න තියෙනවා. එතකොට මේ දේවල් හැම එකක් ගැන ඔයාලා මේකේ ඇතුළේ ඉගෙන ගත්තාම ඔයාලට තියෙන ක්‍රියේටිවිටි ස්කිල් එක සහ ඔය ප්‍රොබ්ලම් සෝල්විං කියන ස්කිල් එක සෑහෙන්න ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්නයක්නේ ක්ලයන්ට් කෙනෙක් අරගෙන එන්නේ. එතකොට ඒ ප්‍රශ්නේ ඔයාලට පුළුවන් රිසෝල්ව් කරන්න වෙබ්සයිට් එකක් විදියට. එතකොට ඔයාට ඒවා කරලා තියෙන්නේ ක්ලයන්ට්ගේ තිබ්බ ප්‍රශ්නයක් වෙබ්සයිට් එකක් විදියට එයාට විසඳලා දීලා තියෙනවා. සමහර විට ඒ ක්ලයන්ට්ගේ පැත්තෙන් බැලුවොත් එහම මෙයා රික්වයර්න්මන්ට් එක දුන්නා වෙබ්සයිට් එකක් හැදුවා කියලා එයාට හිතෙන්න පුළුවන්. හැබැයි සමහරවිට වෙබ්සයිට් ඩිසයිනර් කෙනෙක් විදියට ඊට වඩා දෙයක් අපි ඇතුලේ කරනවා. මොකද හරියටම ටාගට් ඔඩියන්ස් එක කැච් කරලා වෙබ්සයිට් එක හදන්න ඕනේ නිසා. මොකද අපි ක්ලයන්ට් කෙනෙක්ට දෙනකොට අපි උපරිම දෙයක් දෙන්න එපා. මොකද එතකොට ක්ලයින් අය පාරක් අපි ගාවට එන්න දෙපාරක් හිතන්නේ දැන් අපි ඒ ක්ලයින්ට සැටිස් නැතිවෙන ප්‍රජෙක්් එකක් නිකන් ඔහේ හදලා අටවල කරලා දුන්නොත් එයා දෙවනි පාර එන්න නෑශුවර් හැබැ අපි හොඳට සුපිරියට රිසර්ච් කරලා හොඳට වෙබ්සයිට් එකක් දුන්නොත් දෙවනි පාරත් ඒ කලයින්ස් කලයින්් අපි හොයාගෙන වෙන අන්න ඒ විතර තමයි අපි වැඩ කරන්න හ ඉතිං ඔතමයි බෙනිෆිටස් එතකොට මේ ඔපචනිටස් ගැන අපි කතා කරොත්තේම මේ කෝසක ඉවර කරාට පස්සේ ඔට ෆ්‍රීලාන්ස කෙනෙක් විදිට වැඩ කරන්නත් පුළ ෆ්‍රීලාන්ස කෙනෙක් විදිට වැඩ කරන්නත් පුළු හරද එහෙම නැත්තං ඔයාට පුළුවන් මේ ඔයාගේම කියලා බිස්නස එකක් තියනවනගේ බිස්නසකට වෙබ්සයිට් හදාගෙන ඒ වෙබ්සයිට් එක මනේජ් කරගෙන වාට එක ග්‍රෝ කරගෙන යන්න පුළුව හරි එහෙම නැත්තං වාට පුළුවන් වෙබ් ඩිසයින් ඒජන්සි එකක් ස්ටාර්ට් කර හරද ඕක ගොඩක් කටේ කරන වැඩක් වර්ඩ ප්‍රෙස් එමනත වෙබ් ඩිසයින් කියන එක ගැන හොඳට ඉගෙනගත්තට පස්සේ හොඳ නොලේජ් එකක් තියෙන කෙනෙක් නම් ගොඩක් කලාවට කරන්න සොෆ්ට කම්පනය එකක් කියල පටන් ගන්නවන් අන්න ඒජන්සි ස්ටාර්ට් වෙන මුලින්ම වෙබ් ඩිසයින් කියන පැ තැනි වෙබ් ඩිසයින් වලින් තමයි මුලින්ම ඕක ස්ටාර්ට් හරද ඉට පස්සේ තමයි ටිකටික ග්‍රෝවෙලා ග්‍රෝවෙලා ස්රාටයන් හරි මුලින්ම පටන්ගන්න ඔතන ඊට පස්සේ අනිත් පොයින්ටක තමයි මේ රිමෝට් ජොබ්ස් රිමෝට් ජොබ්ස් කියල කියන මං ඉස්සලත් කිව මේ ඇවිල කම්පනයක වැඩ කරන එකක් නෙවේ ඔය රිමෝට් ජොබ් එකක් කියලක කන්ට්‍රක් බේසිස් තමයි ගොඩක් කලාට වැඩ කරන්නේ ඉන්ටර්නශල් කම්පනිස් කියල්තමයිති හැබයි කම්පනිස් කියන ජොබ් එකක් විදිර නෙවේ ඔය රිමෝ ජොබ් සරති ගොඩක් කලාට එන්න වාට වර්ඩ්‍රස් වෙබ්සයිට් එක ප්‍රඩක්් සැඩ් කරන්න තියෙනවා හරද මේක සාමාන්‍ය මාස 6ක් විතරවාට එක දිගට කරන්න වෙයි වාට දවසකට මෙච්චර ගානක් ගෙවන ඔන්න ඔය වගේ ප්‍රොජෙක්ට්ස් එක ඔය වගේ රිමෝට් ජොබ් සවල්ට හොයාගන්නත් පුළුවන් වෙබ් ඩිසයින් ඉගෙන ගන්න ඉද සාමාන්‍ය ඒවගේ ඒක දවසකට ලොකු ගානගේ ඔනහරද කියන ලංකායි වෙබ්සයිට්යක් කොල හදන එකනෙ සාමාන්‍ය හිතන්න බාල ඒකම සෙබ්සයිට් එකක් මාසකට හැදුවක දැන් ඔහට නික එක මතිපා මති පාඩුගමක්ගේ දෙන දන්නද ඒකොමස් එක ප්‍රඩක්ටඩ් කරන්න මෙච්චරිගෙනගෙන වගේ එකක් දනන්න පුළුවන් හැබැයි එතන හම්බෙන ඉන්කම් එක වැඩි හරිද ඔයාලා ඊකොම සෙබ්සයිට් එකක් හදලා රුපියල් 50,000 ගන්නකොට අර ඉන්ටර්නැෂනල් රිමෝට් ජොබ් එකේ ප්‍රොඩක්ට්ස් ඇඩ් කරන කෙනා සාමාන්‍යයෙන් දවසකට 50,000 ගන්නවා වෙන්න පුළුවන් හරිද එහෙම chances තියෙනවා ඉතින් මේ සක්සස් පාත් එක මෙන්න මේ සක්සස් පාත් එක වගේම තමයි මම ඔයාලට දෙනවා හරිද පොඩි ටයිම් ලයින් එකක් හරිද අපේ කෝස් එක ඉවර වෙද්දි මම ඒ ටයිම් ලයින් එක ඔයාලට දෙනවා ඒ ටයිම් ලයින් එක දෙන්න හේතුව තමයි ඒ ටයිම් ලයින් එකට ඔයාලා වැඩ ටික හරියට කරගෙන ගියොත් හරිද අවසාන අවුට්කම් එක තමයි හරිද එක්ක ෆ්‍රීලාන්සර් කෙනෙක් එහෙම නැත්නම් ඔයාගෙම ඒ කියන්නේ තමන්ගේම ඒජන්සියක් කරගෙන යන කෙනෙක් ඒ ටයිම් ලයින් එකේ මම කියලා දෙයි කියන්නේ මම ටයිම් ලයින් එක ඔයාලට දෙනවා ඒ ටයිම් ලයින් එකේ තියෙනවා මෙන්න මේ දවසේ මෙන්න මේ දේවල් ටික කරන්න මෙන්න මෙච්චර කාලයක් යනකම් මේ කොටස් ටික ප්‍රැක්ටිස් කරන්න මෙච්චර කාලයක් යනකම් මේ කොටස් ටික ප්‍රැක්ටිස් කරන්න ඊට පස්සේ මෙන්න මේ කාලය ඇතුළත ඔයා වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරන්න මේ කාලය ඇතුළත ඔයා ඒක ඩිප්ලොයි කරන්න මෙන්න මෙහෙම පොඩි ටයිම් ලයින් එකක් ටයිම් ලයින් එකට හරියට වැඩ ටික කරගෙන ගියොත් ඔයාලට මේ සක්සස් පාත් එකේ ඉක්මනින් හරිම ලස්සනට යන්න පුළුවන් හරිද මේ අවුරුද්ද පටන් ගත්තා විතරයි නේ තාම අද 10 වෙනිදා හරිද තව දවස් තියෙනවා සෑහෙන ඔයාලට මේ කෝස් එක සාමාන්‍ය මේ මාසේ ඊළඟ සතිය වගේ විදිහට පටන් ගන්න මම ඊ විස්තර ටික ඔයාලට දෙන්නම් එතකොට සාමාන්‍ය මාස දෙකක් දවස් 20ක් 25ක් විතර යනකොට මේ
කෝස් එක සම්පූර්ණයෙන් ඉවරයි. ඉවර වෙනකොටම ඔයාලට ප්‍රොජෙක්ට්ස් හොයාගන්න මම මාර්කේ හදලා දීලා තමයි කෝස් එක ඉවර කරන්නේ. ඒක කරන එක නැති එක ඔයාලගේ රාජකාරිය. හරිද ජොයින් වෙන හැමෝගෙම. ඒ කියන්නේ ඔයාලා හරි උනන්දුවෙන් මහන්සි වෙලා ආසාවෙන් ඒ මම දෙන අසයින්මන්ට් ඒ මම දෙන ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එකට දෙන ප්‍රොජෙක්ට්ස් හරියට කරොත් මාස දෙක ඉවර වෙනකොටම ඔයාලට ප්‍රොජෙක්ට්ස් හොයාගන්න ඔයාලට ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රොජෙක්ට්ස් කරන්නේ නැතුව හිටියොත් ඔයාට මේ මාස දෙකේ කෝස් එක ඉවරන ගමන් ප්‍රොජෙක්ට්ස් හොයාගන්න බෑ. මොකද ඔයා ගාව ක්ලයන්ට් කෙනෙක්ට පෙන්නන්න ප්‍රොජෙක්ට්ස් නැති නිසා. හරිද? ඉතින් සක්සස් පාත් එකේ මේ විදිහට ලස්සනට යන්න පුළුවන්. එතකොට අපි සර්ටිෆිකේට් එකක් ඔයාලට ඔෆර් කරනවා. හරිද? මේක නිකන් අර ඩිජිටල් සර්ටිෆිකේට් එකක් ඔයාලා සහභාගීත්වය වෙනුවෙන් හම්බෙන සර්ටිෆිකේට් එකක්. ඉතින් මේක ඔයාලගේ LinkedIn වල ඔයාලගේ සෝෂල් මීඩියා වල ෂෙයා කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ අපි ඔයාලට ඔයාලව ගයිඩ් කරනවා. ඔයාලගේ කියන්නේ මෙහෙමයි. ගයිඩ් කරනවා කියලා කියන්නේ මේ අපි ඔයාලගේ පළවෙනි ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් වෙනකම් ප්‍රොජෙක්ට් එකට ගයිඩ් කරනවා. ඒ කියන්නේ ඔයාලගේ පළවෙනි ප්‍රොජෙක්ට් එක හම්බෙලා හරිද? ඉවර වෙනකම්ම සම්පූර්ණව ඔයාලව ගයිඩ් කරනවා. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකේ ක්ලයන්ට්ව පිච් කරන තැන ඉඳලා ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එක ඩිලිවර් වෙනකම් පළවෙනි ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන් ඉවර වෙනකම් අපි ගයිඩ් කරනවා. මේක මෙහෙම කරන්න, මේක මෙහෙම කරන්න එපා. මෙන්න මෙතනට මේක දාන්න, ක්ලයන්ට් මෙහෙම මෙසේජ් එකක් යවන්න, ක්ලයන්ට්ගේ මේ දේවල් ටික ඉල්ල ගන්න. මේ විදිහට හැමදේම කරනවා. එතකොට ඔයාලට හොඳ කොන්ෆිඩන්ට් එකක් එනවා. කොහොමද ක්ලයන්ට් කෙනෙක්ව හැන්ඩල් කරන්න සහ ඒක මැනේජ් කරන්න කියන එක ප්‍රැක්ටිකලි. ඊට පස්සේ ඔයාලට පුළුවන් තනියම ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න. ඕන වෙලාවක ඔයාලට සපෝට් එකට අපි ඉන්නවා. අපේ කමියුනිටිස් තියෙනවා. මම කමියුනිටිස් බිල්ඩ් කරලා තියෙනවා. අපේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා ඒ වගේ. ඔයාලව ඒවට ජොයින් කරනවා අපේ ක්ලාස් එකට එනකොට. එතකොට ඔයාලට පුළුවන් ඒව ඇතුලෙන් අපේ ස්ටුඩන්ට්ස්ලාගෙන් ඔයාලට තියෙන ප්‍රශ්න හැම එකක්ම අහන්න. එහෙම නැත්නම් ඩිරෙක්ට් මට මෙසේජ් එකක් දාන්න. මම ඕන වෙලාවක ඔයාලට උත්තර දෙනවා. රයිට්. ඉතින් මේ ඊළඟ එක මේ තියෙන මම කමියුනිටිස් මම කිව්වා අපේ ලයිව් රෙකෝඩින් සෙෂන්ස් තියෙනවා. monthly ප්‍රොජෙක්ට් සෙෂන්ස් තියෙනවා. මෙන්ටර්ෂිප් සෙෂන්ස් තියෙනවා. Q&As තියෙනවා. හරිද? එතකොට ඩේලි ටිප්ස් වගේ දේවල් ඔයාලගේ ගෲප්ස් වලට මම ෂෙයා කරගන්නවා. හරි. ඉතින් මේ වගේ ගොඩක් ලොකු ස්ට්‍රක්චර් එකක් එක්ක තමයි මම මේ වැඩේ ඔයාලට කරන්නේ. හරිද? ඒ කියන්නේ නිකන් ආසාවටවත් නිකන් මට සල්ලි හම්බෙනවනේ කියන එක ගැනවත් හිතලා නෙවෙයි මම මේක කරන්නේ. සෑහෙන මානසිකයක් කියලා හැමදේම බිල්ඩ් අප් කරලා තියෙන්නේ. හරි. දැන් තව දෙයක් ඔයාලට කියන්න ඕන මම අලුතින් බිල්ඩ් කරගෙන යන තව දෙයක් තමයි මෙන්න මේ ටැලන්ට් බෝඩ් එක. හරිද? මෙන්න මේ ටැලන්ට් බෝඩ් එක මම අලුතින් බිල්ඩ් කරන් යන්නේ. හරිද? මෙන්න මේ ටැලන්ට් බෝඩ් එකේ තියෙන විශේෂත්වය තමයි හරිද? මේකට ඔයාලගේ ප්‍රොජෙක්ට් මම ඩිස්ප්ලේ කරනවා. මේක තමයි හදාගෙන යන ගමන්. හරිද? මෙතෙන් ඔයාලගේ ප්‍රොජෙක්ට්ස් මම මේකට ඩිස්ප්ලේ කරනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි දැන් මම ගාවට එන ක්ලයන්ට්ස්ලා ඉන්නවනේ. හරිද? එතකොට එහෙම නැත්නම් අපේ දැන් ගොඩක් වෙලාවට ක්ලයන්ට්ස්ලා හම්බ වෙනවා. අපේ ප්‍රොජෙක්ට්ස් මම Facebook එකේ එහෙම ෂෙයා කරනවා. ඔය ගෲප් වල ෂෙයා කරාම සමහර ක්ලයන්ට්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ ලොකු බජට් එකක් නැහැ. මොකද ඔයාලා බිගිනර්ස්ලානේ තාම. එතකොට රුපියල් 50000ක ප්‍රොජෙක්ට් එක 40000ක විතර කරන්න කැමැත්තෙන් ඉන්න කට්ටිය ඇවිල්ලා අපි ස්ටුඩන්ට්ස්ලාව හයර් කරනවා. ඒගොල්ලෝගේ ප්‍රොජෙක්ට්ස් වලට. සාමාන්‍ය මුල් කාලේ ඒ වගේ තමයි බජට් එකට යන්න ඕනේ. ඊට පස්සේ අපිට ටික ටික වැඩි කරන්න පුළුවන්. ඒගොල්ලෝව හයර් කරනවා. එතකොට ඔයාලගේ ස්ටුඩන්ට්ස්ලා කොහොමද ඉන්න තැන් මොන වගේ ලෙවල් එකකද ඉන්නේ කියලා අපෙන් ඇහුවොත් අහනවා අනිවාර්යෙන්. එතකොට පෙන්නන එකම දේ තමයි මම මෙන්න මේ ටැලන්ට් බෝඩ් එක. එතකොට මේ ටැලන්ට් බෝඩ් එක පෙන්නුවට පස්සේ මම කියනවා මෙන්න මේකේ ඉන්න අපේ ඔක්කොම අපේ ඩිසයිනර්ස්ලා අපේ ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලෝගේ ප්‍රොජෙක්ට්ස් තියෙන්නේ. ඔයාලට කැමති එකක් බලලා කැමති කෙනෙක්ව පිච් කරන්න පුළුවන්. මේකට තාම නෑ ඔයාලට ප්‍රොෆයිල් එකක් වෙනම අපේ වෙබ්සයිට් එක ඇතුලේ හැදෙනවා. එතකොට මේ ප්‍රොෆයිල් එක ඇතුලෙන් ක්ලයන්ට් කෙනෙක්ට පුළුවන් ඔයාව ඩිරෙක්ට්ලි පිච් කරන්න. ඒ කියන්නේ මම හරහා නෙවෙයි. මොකද මම හරහාවත් සමහරට ඔයාලට හිතෙන්න පුළුවන් මම කොමිස් එකකුත් තියාගෙන ඔයාලට ගාණක් කියනවා කියලා. ඒ නිසා ඩිරෙක්ට්ලි ඔයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඊට පස්සේ ක්ලයන්ට් එක ගනුදෙනු කරගෙන වැඩේ ගොඩ දාගන්න. හරිද? දැන් මේක බිල්ඩ් වෙන ගමන් තියෙන්නේ හරි. ඉස්සරහට ලොකු වැඩ ටිකක් වෙනවා මේක ඇතුලේ. හරි. අනිත් එක තමයි අපේ ලීඩර් බෝඩ් එක. අපේ ලීඩර් බෝඩ් එක ක්‍රියේට් වෙනවා. මේක අලුත් ලීඩර් බෝඩ් එක අපේ ක්‍රියේට් වෙන එක. හරිද? අපේ දැනට රන් වෙන ලීඩර් බෝඩ් එකකුත් තියෙනවා. හරි. මේ මෙන්න මේ ලීඩර් බෝඩ් එකෙන් තමයි මේ ලීඩර් බෝඩ් එකේ තමයි මේ ඔයාලා ඔය කරන අසයින්මන්ට්ස් වල ක්විසස් වල ඒ හැම එකකම මාක්ස් ඇඩ් වෙන්නේ මෙන්න මේ ලීඩර් බෝඩ් එකට. හරිද? මේකෙ ඉතින් 1 2 3 කියලා මේකේ 10 දෙනෙක් ඉන්නවා සාමාන්‍යයෙන් හැම ක්ලාස් එකකටම 10 දෙනෙක් සෙට් වෙනවා. මම 10 දෙනෙක් ගන්නෙ. හරිද? 10 දෙනෙක්ට වැඩිය මම ගන්නෙ නැහැ ක්ලාස් එකට. උපරිම 10 දෙනෙක් ගන්න. මොකද මට ඕන සල්ලි ආසාවක් තියෙනවා. මට 15ක් 20ක් විතර ගන්න පුළුවන්. මම Facebook ඇඩ් එකක් දාලා ලොකු පිරිසක් ඇදලා ගන්න පුළුවන්. මම Facebook ඇඩ් එකක්වත් දාන්නේ නැහැ. මේක ඉගෙන ගන්න අත්‍යවශ්‍යම කට්ටිය විතරක් මම
ඔය මට පුළුවන් තැන්වල ෂෙයා කරලා මම ටිකක් කල් හොයාගන්නවා. ඒ කියන්නේ මේකට ඇත්තටම උණ තියෙන කට්ටිය එතකොට සෙට් වෙනවා. මම ඇඩ් එකක් ගැහුවොත් එහෙම ඒක ක්ලික් කරන කට්ටිය ඉන්නවා. නිකන් ආසාවට මොකක්ද කියලා බලන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය එහෙම පුරව ගත්තා කියලා ඇත්තටම තීරමක් නැහැ. ඒක කාටවත් වැඩක් නැහැ. ඒ නිසා මම මේක ෂෙයා කරන්නේ අත්‍යවශ්‍යම කෙනෙක් දැක්කොත් මේ ෆ්‍රී සෙමිනාර් එකට ජොයින් වෙන්නේ. කැමති කෙනෙක් හිටියොත් ක්ලාස් එකට ජොයින් වෙයි කියන මේකෙන්. හරිද? මට 3 දිනක් 4 දිනක් හිටියත් මම ක්ලාස් එක කරගෙන යනවා. මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම ගන්න ලිමිටඩ් සීට්ස් ඒ කියන්නේ 10 දෙනයි. මොකද 10 දෙනෙක් හිටියොත් මට පුළුවන් ඔයාලව තනි තනිවම මොනිටර් කරන්න. තනි තනිවම ඔයාලගේ ප්‍රශ්න වලට ආන්සර්ස් දෙන්න පුළුවන් සහ 10 දෙනෙක් ඉන්නේ. ලොකු ගැටලුවක් නැහැ. ඉතින් මේ තියෙනවා ඉතින් අපේ සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවට පේන ඉතින් මේ එක අසයින්මන්ට් එකක්වත් මේ විදිහට කරලා නැහැ ඉතින්. මම කාටවත් බලපෑම් කරන්නේ නැහැ. හැබැයි කරන කට්ටිය හිටියොත් මෙන්න මේ වගේ ලිස්ට් එක ඇඩ් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට මට ප්‍රොජෙක්ට් එකක් ආවොත් එහෙම මම මුලින්ම මෙන්න මේ අපේ ලීඩර් බෝඩ් එකේ පළවෙනිටම ඉන්නේ. අන්න එයාගේ ප්‍රොජෙක්ට්ස් ටික මම ක්ලයන්ට්ට පෙන්නනවා. එයාගේ ප්‍රොජෙක්ට්ස් ටික මම ක්ලයන්ට්ට පෙන්නලා ඒවට ක්ලයන්ට් ඕකේ නම් එයාට කෙලින්ම එයාව හය කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම මම ඊළඟ එක්කනාව දෙනවා. එහෙම නැත්නම් තුන්වෙනි එක්කනාව දෙනවා. ඔය විදිහට තමයි මේ ලීඩර් බෝඩ් එකේ වැඩ ටික වෙන්නේ. ඊට පස්සේ තමයි ඕවරෝල් මම අපේ ටැලන්ට් බෝඩ් එක එයාලට ෂෙයා කරන්නේ. හරිද? ඉතින් මේ ලීඩර් බෝඩ් හැම එකක්ම මේන්ටේන් වෙනවා. ඔයාලට ඒව බලන්න පුළුවන්. ක්ලාස් එක ස්ටාර්ට් කරාම ඔයාලගේ ඩීටේල්ස් මේවට ඇඩ් වෙනවා. හරි. හරි. එතකොට අපේ කෝස් එක සම්බන්ධයෙන් සියලුම විස්තර. හරිද? කෝස් එක පටන් ගන්නවා 16 වෙනිදා. තව දවස් 6ක් විතර තියෙනවා. 16 වෙනි සිකුරාදා කෝස් එක පටන් ගන්න. අපේ කෝස් ෆී එක සාමාන්‍යයෙන් මේක 15000ක කෝස් ෆී එකක්. හැබැයි 10000 තමයි පළවෙනි අවුරුද්දේ පළවෙනි බැච් එක නිසා ඔයාලට ඩිස්කවුන්ට් එකක් විදියට තියෙන්නේ. හරිද? පළවෙනි අවුරුද්දේ පළවෙනි බැච් එක නිසා ඔයාලට 10000 තමයි කෝස් ෆී එක වෙන්නේ. හරිද? එතකොට 10 දෙනයි අපි කෝස් එකට ගන්න. ඊට වැඩිය ගන්නේ නැහැ. මොකද 10 දෙනාගෙන් රෙජිස්ට්‍රේෂන් ටික ක්ලෝස් කරනවා. ඒකට හේතුව මට ඊට වඩා ඕනේ නැහැ. මොකද මම මේක අර මේන්ලිම සල්ලි බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙවෙයි. මේක මගේ හොබි එක නිසා. අර මම සල්ලි ගන්නේ මොකද නිකන් කියලා දුන්නොත් ලංකාවේ මිනිස්සුන්ට අගයක් නැති නිසා. හරිද? ඉතින් මේ 10 ඔයාලට වන් ටයිම් පේමන්ට් එකක් විදිහට කරන්නත් පුළුවන්. ඒ කියන්නේ එකවර පේමන්ට් එකක් විදිහට කරන්නත් පුළුවන්. නැත්නම් ඉන්ස්ටෝල්මන්ට් දෙකක් විදිහට කරන්නත් පුළුවන්. ඒ කියන්නේ 5000 දෙකක් දාන්නත් පුළුවන්. නැත්නම් 6000ක් දාලා 4000ක් ඊට පස්සේ දාන්නත් පුළුවන්. ඔයාලට එහෙම ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට්ස් කරන්නත් පුළුවන්. ඩියුරේෂන් එක වීක් 9 කට මේක සාමාන්‍යයෙන් දවස් 20ක් 22ක් 20 දවස් 20ත් 25ක් අතර යන්න පුළුවන්. එතකොට අඟහරුවාද සහ මේ සිකුරාද තමයි අපේ ක්ලාසස් තියෙන්නේ පළවෙනි දවස් 8 යනකම්. ඒ කියන්නේ දවස් 8ක් පළවෙනි දවස් 8 යනකම් පළවෙනි දවස් 8 යනකම්ම මේ අපේ ක්ලාසස් තියෙන්නේ සඳුදා සහ අඟහරුවාදා සහ සිකුරාදා. ඊට පස්සේ අපේ පළවෙනි දවස් 8 ඉවර වුණාම ඔයාලගේ ක්ලාස් හැමෝටම පහසු ටයිම් එකක් වෙන්න වීකෙන්ඩ්ස් වලට වැටෙනවා. ඒක මම වීකෙන්ඩ්ස් වලට නිකන් මට උවමනාවෙන් දාන්නේ නැහැ. ඔයාලට අඟහරුවාදායි සිකුරාදායි හැමෝටම ඕකේ නම් දිගටම එහෙම යන්න පුළුවන්. ඔයාලගේ රික්වෙස්ට් එක මත තමයි මම මේක ඊට පස්සේ සෙනසුරාදාට දාන්නේ. එහෙම නැත්නම් හැමෝම ඕකේ නම් මම දවස් 8කින් ඒ කියන්නේ හරියට මාසෙකින් සමහරට ඊට කලින් වෙන්නත් පුළුවන්. හරිද? අවම ඔයාලා හිතා ගන්නකො මාසයක් දවස් 8ක් කියලා. ඔයාලව කෙලින්ම වීකෙන්ඩ්ස් වලට මාරු කරනවා. එතකොට හැමෝටම පහසු වෙන ටයිම් එක. මොකද අපේ දැනට යන බැච් එක වීකෙන්ඩ්ස් යන්නේ. ඒක ඉක්මනින් එන්ඩ් වෙනවා. තව ටික දවසයි තියෙන්නේ. ඒක එන්ඩ් වුණ ගමන් ඔයාලව වීකෙන්ඩ්ස් වලට වැටෙනවා. හරිද? එතකොට මේක Zoom live වලින් යන්නේ ඔයාලට රෙකෝඩින්ග්ස් හම්බෙනවා. ඒ කියන්නේ එන්න බැරි වුණොත් ඔයාලට රෙකෝඩින්ග්ස් බලලා රෙකෝඩින් බලලා තේරුම් නැති කොටසක් තිබ්බොත් මට පර්සනලි මෙසේජ් එකක් දාලා පවා ඔයාලට අහන්න පුළුවන්. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක රෑ 7:00ට පටන් ගන්නවා. සාමාන්‍යයෙන් 9:00 තමයි අපි 2 hours නේ. හැබැයි මේක ඊට වඩා වැඩි වෙන්න අවස්ථා සහ අඩු වෙන අවස්ථා තියෙන්නත් පුළුවන්. හරිද? ඉතින් මැයි මම ලිමිටඩ් සීට්ස් ඒ කියන්නේ ලිමිටඩ් සීට්ස් පාවිච්චි කරන්නේ අපේ කෝස් එකට. හරිද? මට ගොඩක් ලොකු ඇටෙන්ෂන් එකක් දෙන්න පුළුවන් පොඩි ගෲප් එකක් ඉන්නකොට. සහ හොඳ ක්වොලිටි කියන්නේ ලර්නින් එකක් ඔයාලට දෙන්න පුළුවන්. මොකද පොඩි පිරිසක් ඉන්න නිසා හැමදේම ඉක්මනින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට හොඳට ඇට්‍රැක්ට් වෙන්න පුළුවන්. ඊට පස්සේ පර්සනලි ගයිඩ් කරන්නත් පුළුවන්. මොකද 10 දෙනෙක් ඉන්නේ. එතකොට එක්කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සමහරවිට 10 දෙනාට මේ ප්‍රශ්නේ තිබිලා තියෙන්නත් පුළුවන්. නැත්තම් අලුත් දෙයක් නම් සමහරවිට 10 දෙනාට ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි ගොඩාක් දෙනෙක් හිටියොත් අපිට ටයිම් එක මැනේජ් කරගෙන ඒ දේවල් ටික කරගන්න අමාරුයි. ඒ නිසා තමයි පොඩි ස්මෝල් ගෲප් එකක් මේකට පාවිච්චි කරන්නේ 10 දෙනෙක්. ඊට එහා ගන්නෙ නැහැ. එතකොට මේ
එතකොට මේ අපේ මෙතන ප්‍රෝ් දාලා තියන කස්ටම අප ස්ටරන්ස් ලගේ ෆීඩබක් ඊට පස ස්ටරන්ස් ලට හම්බුණ කස්ටමස් ලගේ ඩීටේල්ස් මේ වගේ දේවල් ටිකක්තව මෙතන දාලාතින් ඉතිං ඔයදවල්ටික තමයි මටවල්ට මේන්ලි කතා කරන්න ඕනි උනේ අද සේෂන් එක ඇතුලෙදි හරිද අපේ කෝස්ස එක ගැන තෝටම ඉන්ඩස්ට්‍රික ගැන හරිද අපි කරන ස්ට්‍රක්ෂ එක ගැන ዋල්ට මොනෝද මේකින් ඉගෙන ගන්න තියෙන්නේ මොනවද හරිද මොනෝද ලැබෙන්නේ හරිද එතකොට මොනොද අපි කතා කරන්න AI ටූල්ස් හරිද ඇයි අපි දේවල් කතා කරන්න ඕන ඔය ටොපික්ස් ටික තමයි ඔයාලට මම කතා කරේ සහ අපේ කෝස් ඩීටේල්ස් ඉතින් මංවලටික මොහරි ප්‍රශ්න තිනවන අරගෙන ඉන්න අපිට කතා කරන්න පුළුවන් හරිද මොකද කෝසකට ජොයින්න කලින් වාලක තියෙන ප්‍රශ්නටික විසඳ ගන්න ඕනෙන හරිද කෝස්සකින් කෝස්සකෙදි තුවල්ට ඕන වෙලාක මයික කන්වියට් කලා ප්‍රශ්නයක් තියෙනවන අහන්න පුළුව හරදම හැමදාම කියන දෙයක් කෝස්ස එකේ දුනත් වාල්ට මොක්කරි ප්‍රශ්නයක් තියෙනවන මේ ඒ ප්‍රශ්න තියාගෙන ඉස්සරහට යන්න එපා කියන එක මොද ඊළඟ පාට්ට කෙනකොට ඒ ප්‍රශ්නය වාලගාව තිබොත්තයම ඒ ඊළඟ කොටස තේරෙන් නැති වෙන්න පුළුව හරි හරි ඉතිං මුලින්ම කියන්න ඕනේ එකැනෙ අවසාන වශයෙන් මුලින්ම කියන්න ඕන මේක තමයි අපේ ගේම් චේන්චින් ප්ලෑන් එකර දූදැන් අපි කතා කරේ දවසපුරා දැඟ පැකිපය කතා කරේ අපේ ගේම් චේන්චින් ප්ලෑන් එක හරිද එතකොට මම සම්පූර්ණයෙන්ම සැදී පැහැදී නා මේ 2026 පළවෙනි බැච්චක වෙන ඔයාලව මේ වෙබ් ඩිසයින් කෙන ගේම ඇතුළේ ගොඩදාන්න මට පුළුවන් උපරමේට හරිද ඉතිං මටහන්න තියෙන ඔලගෙන් ලෑසිද 2026ගේමක් ගහන්න හරි ඉතිං ගොඩක් සතුටුයි මේ වගේ උනන්දුවක් තියෙන සෙට් එකක් ජොයිනුනකට අද ෆ්‍රීසිමින එකට ඉතින් ඕලගේ ප්‍රශ්න තියෙනවන අහන්න ඕන දෙයක් සම්බන්ධයෙන් වාල්ට මොනරි කලරිෆේ කරගන්න දෙයක් තියෙනවන අහන්න අපි කතා කර පොඩි වෙලාවත් දෙන්න මොනොරි කලරිෆේ කරගන්න තියෙනවන අහන්න අපි කතා කර එතකොට තද අද ක්ලාසක රෙකෝඩින් එක එකන මේසිෂන් එක රෙකෝඩින් එක එතකොට අනි ඩීටේල්ස් ටික පේමන් ඩීටේල්ස් ටික අද ඩිටලයින් ඩීටේල්ස් මේ හැම දෙයක්ම ගරුප් එකට ෂයා කරනවා හරි එක උරුවෙන්නවා හරි වල්ට මොනහරි ප්‍රශ්න තියෙනවානම් ආන්න වව් මේ පැච්චික මං හිතන්නේ ප්‍රශ්න නෑම හිතන මගේ කලින් ෆස්සාසකන පෙච් දෙකේම ෆ්‍රීසමිනික ප්‍රශ්නාප කටය ගොඩක් කිටිය නියමයි ප්‍රශ්නයක් දැනට නැත්තා ප්‍රශ්නයක් නෑතරම හොඳයි හරිද මං කියපු දෙවල් හොඳට තේරුණානම් කිසි ප්‍රශ්නයක් නෑ හොඳයි මේ එහෙන හැමෝටම සුභ පතන අලුත් අවුරුද්දට හරි තාම් පටන් ගත්ත විතරයි ඉතින් මේ හැමෝටම සුභපතන අලුත් අවුරුද්දට එනම් අලුත් අවුරුද්දේ ලස්සනට අලුත් ගේමක් ගහන්න අපි 16 වෙනිදට සෙට්ටමු එනම් ගුඩ්නයිට් ජයවේවා බොහම ස්තුති හැමෝටම මා විශ්වාස කරලාද ෆ්‍රී සෙමිනි කටාවට හරි එනම් අපි අපේ ගේම් චෙන්ජින් ඩේක 16 වෙනිදා අපි හම්බෙමු එනම් හැමෝටම ගුඩ්නයිට්